අයිබෝවන් අද අපි කතා කරන්න MCQ1 2028 A-level theory යටතේ ඔයගොල්ලන්ට හම්බුණු MCQ quiz 1 එකේ විවරණයක් තමයි කතා කරන්න යන්නේ. දැන් මේ වෙද්දී ලකුණු හම්බෙලා මම හිතන්නේ 100ත් කිව දෙනෙක්ට තිබ්බා. හරි බොහොම හොඳයි. අපි MCQ 20ක් තියෙනවා. පළවෙනි එකකින් නම් බලන් යමු. මම හිතනවා ඔයගොල්ලන්ට තියෙන ගැටලු ප්‍රශ්න මේ සමගම විසඳ ගන්න පුළුවන්. වැඩ කරන් යමු. හරි. පළවෙනි ප්‍රශ්නේ. දැන් මේ පළවෙනි MCQ නැත්නම් මේ quiz MCQ 20ක් තියෙනවා. quiz 1 එක ඩිසයින් කරලා තියෙන එක සමන්විත වෙලා තියෙන්නේ මාන ඒකක සහ මාන සම්බන්ධයෙන්. මම ඉංග්‍රීසි ටර්ම්ස් ඉංග්‍රීසි මීඩියම් වල බයිලින්ගුවල් කරන්නේ මේ සෙෂන් එක. අපි කරන් යමු. ඉතින් සිංහල මීඩියම් සහ ඉංග්‍රීසි දෙකටම මේකෙන් ප්‍රයෝජනවත් වෙනවා. හරි. පහත කුමන ඒවායේ මාන t-1ට සමාන වේද? t-1ට සමානයි. තමයි ඔයගොල්ලෝ මේ මොහොතේ නැත්නම් මේ අවස්ථාවේදී සමීකරණ විශාල වශයෙන් ගෙනගෙන නැහැ. ඉදිරියේදී පාඩම්ත් එක්ක අපි යාන්ත්‍රික විද්‍යාව, තාපය, ඉස්සරහට ආහාර විද්‍යාව ඒ වගේ විශාල පාඩම් සංඛ්‍යාවක් එන්න තියෙනවා. ඒකත් එක්ක මේ දෝලන තරංග. ඒතකොට මේවත් එක්ක මේ අපි කියනවා මේ ප්‍රොපර්ටිස් ගැන නැත්නම් මේ තියෙන භෞතික රාශීන් ගැන තව වැඩිදුර අධ්‍යයනය කරන්න පුළුවන්. හැබැයි අපි පන්තියේදී පළවෙනි පාඩම උගන්වද්දී අර සාමාන්‍ය ඉඳලා භාවිත වෙන මාන නැත්නම් භාවිතයේදී වෙන ප්‍රොපර්ටිස් භෞතික රාශීන් ගැන පැහැදිලි කිරීමක් කරනවා. ඒකත් එක්ක මම හිතනවා ඔයගොල්ලන්ට මේ උත්තර දෙන්න පුළුවන් කියලා. හරි. අපි ඒකට පොඩි උපකාරයක් විදිහට මේකට පොඩි ගයිඩන්ස් එකක් විදිහට සමීකරණ සෙට් එකක් මෙතන ඉහතින් ලබා දීලා තියෙනවා. හරි. ඉංග්‍රීසි මීඩියම් සිංහල දෙබත් දෙගොල්ලොන්ටම මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් යමු එහෙනම් පළවෙනි ප්‍රශ්නෙට. පහත් කුමන ඒවායේ මාන t-1ට සමාන වේද? ඒතර අපි දන්නවා කෝණික ප්‍රවේගය කියන එකේ මාන කෝණික ප්‍රවේගය කියන්නේ කෝණික විස්ථාපනයේ බෙදීම කාලය. කෝණික විස්ථාපනය කියන්නේ මාන රහිත ප්‍රොපර්ටි එකක්. හරි. කෝණික විස්ථාපනය කියන්නේ කෝණයක්. ඒක සප්ලිමෙන්ටරි යුනිට් එකක්. හරි පරිපූර්ණක ඒකකයක්. පරිපූර්ණක ඒකකයක් තියෙනවා රේඩියම් මාන නැහැ. හරි. කෝණික විස්ථාපනයේට එතකොට ඒකින්නේ කෝණික විස්ථාපන විදීම කාලය ඒ කියන්නේ t ඍණ එකම තමයි. ඒක හරි. මේක හරි. ඊට පස්සේ ප්‍රවේගය කියන්නේ lt ඍණ එක. මේක t ඍණ එක තමයි. හරි. කාලය එක බෙදීම කාලය එන්නේ. වේගය කියන්නේ lt ඍණ එක සංඛ්‍යාතය කියන්නේ එක බෙදීම කාලය ඒ කියන්නේ t ඍණ එක තමයි. හරි. ඒ මේ දෙකට සංඛ්‍යාතයටයි කෝණික ප්‍රවේගයට එකම මාන තියෙන්නේ. මාන t ඍණ එක තමයි. ඒ උත්තරේ එකට උත්තරේ a සහ d. So we know that when you take the angular velocity means angular displacement over time. Angular displacement is nothing but a property. It's having a unit radian, but normally we are taking dimensionless property. Okay, so it's a supplementary unit. It's supplementary property, and because of that, you can consider angular velocity, angular displacement of angular time. Angular displacement over time. So then it's become t-1 because angular displacement unit dimensionless. It has a unit radian. It has a unit, but its dimension you can take displacement angular displacement dimension is dimensionless or 1. So because of that, it's t-1 velocity lt-1 speed lt-1 frequency means 1 over time t-1. Okay, so answer is a and D. ඊළඟට යමු. බලය ප්‍රවේගය සහ කාලය මූලික ලෙස ගතහොත් ස්කන්ධයේ මාන වනුයේ. So we are taking new system, fundamental system, force, velocity and time. So now you need to get the mass. Mass එක නම් පගිනවා ස්කන්ධය තමයි ඕන වෙන්නේ. අපි කොහොමද මේක ගන්නෙ? දැන් මට මේක ක්ලික් වලින් ගන්න පුළුවන්. එකනේ කියන්න පුළුවන් බලය සම්බන්ධ ප්‍රකාශනය අපේ වෙන සමාන ma මම සමාන ma ගත්තොත් මට m එක හම්බ වෙනවා. හරි. අන්න ස්කන්ධය තියෙනවා. ස්කන්ධය තමයි ඕන. f එක කොහොමද මූලික එකක්. තරණය තමයි අවුල තියෙන්නේ. මට තරණයත් ලියා ගන්න පුළුවන්. හරි. ප්‍රවේග විදීම කාලය කියලා. එහෙනම් මට පුළුවන් මොකද්ද? පොඩි සම්බන්ධයක් ගොඩනගා ගන්න. හරි. m සමානයි ft බෙදීම v. ඒ කියන්නේ බලයේ මාන මට ලියා ගන්න ස්කන්ධයේ මාන මට ලියා ගන්න පුළුවන්.
මේ ඔක්කොම මූලික එක විදිහට නේ ගන්න කියන්නේ. so f හරි ඊට පස්සේ v ඍණ එක t. ඒතර ඔයගොල්ලෝ මේවා සම්බන්ධ එකපාරට ඔළුවට ආවොත් f සමාන ma අපිට විතර ගන්න පුළුවන්. හරි. So if equals ma, using f equals ma, we can write a equals velocity over time, and then they are asking to take those properties as the fundamental properties. So we can get the dimension of m using f, t, and v using this kind of using these equations, relationships. So because of that, the answer should be okay. Answer should be C. හරිද? පැහැදිලි නේද? මේක මට එකපාරට සමීකරණය මතක් වුණා f සමාන m. ඒතර a සමානයි v බෙදීම t කියලාත් මතක් වුණා. ඒ අනුසාරයෙන් මේක ගොඩනගා ගන්න පුළුවන්. හරිද? පැහැදිලිද? එකට උත්තරේ 4, දෙකට උත්තරේ يعني එකට උත්තරේ 4 කියන්නේ ඔව් උත්තරේ 4 4නේ ඔව් දෙකට උත්තරේ 3 කියන්නේ C කියන එක. ඊළඟට එමු තුන්වෙනි ප්‍රශ්නේ. ඒකක පැවතින මාන නොපවතින රාශිය කුමක්ද? ඒකක පැවතින මාන නොමැති රාශිය මම දැන් කිව්වා. මොකද්ද? කෝණික විස්ථාපනය. අමිති ඒක දීලා තියෙනවා. කෝණික විස්ථාපනය ඒකක පවතින ඒකක මොකද්ද? රේඩියන්. මාන නැහැ. මාන ගත්තොත් ඒ කියන්නේ m ගෙත් l සහ t ගෙතර සම්බන්ධයක් නැහැ. අපි කියනවා m ගෙත් බිඳුවයි l ගෙත් බිඳුවයි t ගෙත් බිඳුවයි. ඒ කියන්නේ මාන නොමැති රාශියක් අපිට එක කියලා ගන්න පුළුවන්. හරි. එතකොට මාන නොමැති හැබැයි එයාට එකකයක් තියෙනවා. එකකේ radian. So when you take this angular displacement, you can see angular displacement has a what we called angle, but I mean angular displacement is nothing but angle. Angle means its unit is radian, and what we called it doesn't have a dimension. Okay, you can take dimension is 1 because there is no terms related with mlt. M to the power 0, L to the power 0, T to the power 0 is 1. So answer should be third one. හරි තුනට උත්තරේ 3. ඒක කාලය ගත වෙන්නේ නැහැ. හරි උත්තරේ ගන්න. ඉලෙක්ට්‍රෝන වෝල්ට් යනවා. ඉලෙක්ට්‍රෝන වෝල්ට් කියන්නේ ශක්තිය ඒකකයක්. හරි. ශක්තිය ඒකකයක්. ශක්තිය මයින් එක කිහිපයක් තියෙනවා. SI එකේ තමයි ජූල්. SI එකේ කියව නිව්ටන් මීටර තමයි. නිව්ටන් මීටර කියලා නම් පුළුවන්. කාර්ය සහ ශක්තිය ඒකකේ. ඊට පස්සේ ජූල් තමයි යාගේ SI ඒකකේ නම් අපි කියනවා විශේෂ නාම සහිත ඒකකේ. උඩ තියෙන තවත් භාවිතා කරන කිලෝවොට් අවර්ස් ඊළඟට ගෙදර ඔයගොල්ලන්ගේ විද්‍යුතය පරිභෝජනය කරන එකකේ මයින් කිලෝවොට් අවර්ස්. හරි. ඊළඟට ඉලෙක්ට්‍රෝන වෝල්ට් වගේ එක එක යුනිට්ස් පාවිච්චි කරනවා ශක්තිය මයින් එකකේ. හරි. ඒතර උත්තරේ එන්න ඕන 4ට 5. So when you take electron, it's a unit of energy. So there are so many energy units like Newton meter, SI. Special name is joules, and there are some other kilowatt hours, electron volts. So ආරෝපණ ඒකකයේ කූලෝම්, විභව ඒකකයේ වෝල්ට්, විද්‍යුත් ධාරිතා ඒකකයේ ෆැරඩ්, ඉසිරි විද්‍යුත් ශ්‍රේෂ්ඨතාවය ඒකකයේ උතම දන්නේ නැහැ. හරි volt per meter, volt per meter. So it's okay. Volt per meter, coulomb, potential V, capacitor C. Okay. So answer should be fifth one. නව භෞතික විද්‍යා පරීක්ෂණයේ පීඩනයේ කාලය සහ දුර අතර සම්බන්ධය පහ සමීකරණ මගින් යෝජනා කර ඇත. ඒ සමීකරණයක් උඩ දීලා තියෙනවා. හරි. ඒ දෙන p සමාන ඇල්ෆා බෙදීම t ධන bx වර්ග e වතාවක් e to the power minus yt බෙදීම x කියලා. හරි. පොඩ්ඩක් මේකේ පැහැදිලි නේද ඔයගොල්ලන්ට මේ ස්ක්‍රීන් එක පොඩ්ඩක් මේ පැහැදිලි නැති ගතියක් තියෙනවා ගණන් ගන්න එපා. හිතන ඔයගොල්ලෝ උත්තරේ කියව ගන්න පුළුවන්. ඔව් හරි. දැන් තියෙන්නේ p සමානයි ඇල්ෆා බෙදීම t ධන බීටා x වර්ග e වල ඍණ yt බෙදීම මාව මේ සමීකරණ පොඩ පැහැදිලි නැතිද ලියන්නේ yt බෙදීම x ඔන්නෝම ප්‍රකාශනයක් තමයි දීලා තියෙන්නේ පැහැදිලිද එතකොට මේ මොකක්ද අහන්නේ okay so ඒගොල්ලෝ කියන්නේ alpha beta gamma යන නියතයන් වේ alpha beta gamma මං හිතන්නේ
එතෙන් තියෙන y නෙමෙයි ගැමා. sorry. මම දැන් පොඩ්ඩක් ක්ලියර් නැති ගතියක් තියෙනවා. එතෙන් තියෙන ගැමා t බෙදීම y. sorry ගැමා t බෙදීම x. Gamma t with mx. So alpha, beta, gamma, those are just constant without sorry. Those are properties. They are properties, but they have dimensions. They have dimension. Alpha, beta, gamma मान තියෙනවා. හරි. එනක අහල් තින් මානනේ. ඒ කියන්නේ මාන රහිත නෙමෙයි මාන සහිත නියතයක්. මාන සහිත නියතයක්. එහෙම තියෙනවා නියත. දැන් සාරවර්ත ගුරුත්වාකර්ෂණ නියතේ. ඊට පස්සේ universal gravitational constant, that is සාරවර්ත ගුරුත්වාකර්ෂණ කියන්නේ ඒකට. සාරවර්ත වායු නියතය, universal gas constant. Those things are constant, universally constant, but they have dimension. Okay. So now හරි. උත්තරේ හරිනේ පහට පහකින් හරි. එතකොට එන්නේ මොකක්ද මෙතන එන්නේ? කොහොමද මේක ගන්නෙ? අපිට තියෙනවා අපි දන්නවා මොකක් සමීකරණය මාන වශයෙන් සත්‍යයි නම් ඒ සමීකරණේ අර සමාන ලකුණු සහ ධන ඍණ වලින් සම්බන්ධ පදවල මොකක් වෙන්න ඕනද? ඒවේ මාන සමාන වෙන්න ඕන. එහෙනම් අපි දන්නවා p වල මාන සමාන වෙන්න ඕන. alpha t වල මාන සමාන වෙන්න ඕන. මෙන්න මේක හැබැයි අපි දන්නවා මේ ඝාතීය ශිත exponential function. ඊට පස්සේ log function ලඝු ශිත. ඊට පස්සේ තව මොනවද අපි ත්‍රිකෝණමිතික පද. ත්‍රිකෝණමිතික sin cos tan ශිත ඒ වගේ ශිත functions. ඒ වගේ ආවොත් අපි දන්නවා පදයක් විදිහට සම්පූර්ණ ටර්ම් එකක් විදිහට යගේ මාන පවතින්නේ නැහැ. හරි. පදයක් තනි පදයක් විතර ගත්තොත් මාන පවතින්නේ නැහැ. හරි. අපි කියමු මෙයාගේ මාන 1යි කියලා. ඒ කියන්නේ p ගේ මාන සමාන වෙන alpha බෙදීම t ගේ මාන සමාන වෙන bx වර්ගයේ මාන වලට beta x වර්ගයේ මාන වලට. මොකද මේක තනි පදයක් විතර මෙයාගේ මාන පවතින්නේ නැහැ. ඒත් අපි කියමු ඒක මාන 1යි කියලා. හරි. ඒක කියන්නේ නියතයක් විතර මේ exponential function එක. එහෙනම් මෙන්න මේ සම්බන්ධය ගත්තොත් අපිට කියන්න පුළුවන් alpha ගේ මාන වෙන්නේ ඔය දන්නා මේ තියෙන පීඩනය. හරි පීඩනය. එහෙනම් පීඩනය කියන්නේ m l කෙනිස්කන් මේ ප්‍රියම බලය බෙදීම වර්ගඵලයනේ. ඒතර m බලය කියන්නේ ml t ඍණ 2. අපිට ml ඍණ 1 t ඍණ 2 පීඩනයේ මාන වැඩි කරන්න ඕන t ගේ. t එකක් තියෙනවනේ මෙහෙට යනවනේ. so උත්තරේ එන්නේ ml ඍණ 1 t ඍණ 1. ඊපස්සේ මට මෙන්න මේ දේ අරගෙන ආපහු පුළුවන්. හරි බීටා ගේ මාන සම්බන්ධ කරගන්න. බීටා ගේ මාන එන්නේ පීඩනයේ මාන බෙදීම x වර්ගයේ මාන x කියලා කියන්නේ දුර. හරි. එහෙනම් ml ඍණ 1 t ඍණ 2 බෙදන්න ඕන l වර්ග වලින්. එහෙනම් මට එනවා m l ඍණ 3. හරි. ml ඍණ 3 t ඍණ 2. ඊළඟ තව අපිට ඕන වෙනවා මෙන්න අන්න ගැමාගේ මාන මෙන්න ගැමාගේ මාන. දැන් මේ උත්තරේ තියෙන එකක් ඔයාලට බලන්න පුළුවන්. ඔන්න අරකට හදාගෙන මෙමු. අපි දන්නවා මං ඉස්සෙල්ලා කිව්වා මෙන්න මේ වගේ sin cos tan ඝාතීය ශිත ඒ වගේම අපි කියනවා මේ ලඝු පද ඒවැ සම්පූර්ණ පදයක් විතර මාන රහිතයි. ඒ වගේම අපි ඇතුළට ගියොත් එයාගේ ඇතුළට ගියොත් මෙන්න මේකත් පදයක් විදියට එතන මෙන්න මේකත් යම් කිසි අපි තනි පදයක් විතර ගත්තොත් එයාත් මාන රහිත වෙන්න ඕන. හරි. පැහැදිලිද? ඒ කියන්නේ අපි දැන් sin මොකද එයාගේ sin මොකක් හරි එකක් තියෙනවා කියලා දන්නවද? ඒතර sin සම්පූර්ණ පදයක් විදිහට එයාගේ මාන ගත්තොත් මාන රහිතයි. එයාගේ ඇතුළට ගියොත් ඇතුළත් මාන පවතින දෙයක් නැහැ. ඒතර ඇතුළත් සම්පූර්ණ පදයක් විදිහට මාන එක වෙන්න ඕන. මාන රහිත වෙන්න ඕන. Okay, so before going to that one, I'll explain in English. So now what we can do, if you have equation connected by plus or minus or equal sign, we know that the dimension of each term should be equal. And when you take exponential term as a term dimension less, so we can take dimension is 1, and then what we can do, we can just connect all these terms with I mean you can mark these dimension and you can equal them, and then by taking those relationships separately we can get the alpha beta dimension like this. So when you take exponential, sine, cos, I mean trigonometric terms, exponential terms, logarithm terms as a term, you can see dimension, and also when you move inside that that term also dimensionless. So that means gamma t over x also should be dimensionless. හරි. කියන්නේ dimensionless කියන එක සමාන එක වෙන්න ඕන. එහෙනම් අපි දන්නවා ගැමාගේ dimension සමාන වෙන්න ඕන. හරි. ගැමාගේ dimension සමාන වෙන්න ඕන. අපි දන්නවා t ගේ dimension කියන්නේ t, x ගේ dimension කියන්නේ l. එකට. එහෙනම් ගැමාගේ dimension එන්නේ
LT රින් එක කියලා. හරි. LT රින් එක කියලා. ඒතර ගැමාගේ ඩයිමන්ෂන් LT රින් එක වුණොත් තමයි ඔයාලා බලන්න හිතින් එතන LT රින් එක T රින් එකයි T එක කැපිලා යනවා LL කැපිලා යනවා ඒක dimensionless property එකක් වෙනවා එතකොට. So now we know as a term when you move inside the gamma term, I mean sorry, the exponential term, as a term this one should be dimensionless. So then what we can do, we can figure it out the dimension of gamma using this method, and then finally one should be alpha m l minus 1 t minus 1. Then for beta m l to the power minus 3 to t to the power minus 2, and then this one ml minus 1 t minus 1 ml minus 3 t minus 2. Then for this gamma it's lt minus 1, so one should be first one. One should be first one. ඒ ටිකක් පොඩි වෙලාවක් යන පුළුවන් විනාඩිය දෙකක්. ඔව්. ඒ ඇතුළත කාලයක් ඇතුළත ඒක ගන්න පුළුවන්. හරි. ඒතර මෙතන ප්‍රශ්න අංක 5 ප්‍රශ්න අංක 5ට උත්තරේ 1. හරි. පැහැදිලි නේද? එතකොට මේක සලකන්න ඕන if you have if you have equation, we know that how do we analyze that one using dimensions properties of dimension or application of dimension. So dimensional භාවිත විදිහට මේවා ඉගෙන ගන්න මාන වල භාවිතයට තමයි මේවා විභාගිත කරන්නේ. සමීකරණයක් තියෙනවා නම් සමීකරණ සත්‍යයි නම් සමාන ලකුණු සහ ධන ඍණ වලින් සම්බන්ධ කරගෙන පදවල මාන සමාන වෙන්න ඕන. ඒ වගේම තමයි sin cos tan පද නැත්නම් log පද exponential පද log පද sin පද cos පද tan පද මේවා පදයක් විදිහට dimension balance dimension එක වෙන්න ඕන dimension less වෙන්න ඕන. ඒ වගේම තමයි ඇතුළට ගියාම sin පද ඇතුළට ගියාම මොනවද තියෙනවද මේ වගේ සංකේත ටික ඒවයි dimension උත් මේ වගේ එක වෙන්න ඕන. ඒ dimension less වෙන්න ඕන. Okay, so we can take a sin cos tan trigonometric term exponential term logarithm term, they don't have dimension. Okay, ටක් ගාලා p සමානයි 1 ඍණ t වර්ග බෙදීම b සමීකරණය a හා b මාන වනුයි. a බෙදීම b මාන වනුයි. Okay, so what you can do a ගේ b ගේ මේ අහන්නේ. හරි. ඉතින් මම මෙහෙම දෙයක් කරනවා. ඉතින් p සමානයි a ඍණ t වර්ග බෙදීම bx. මම මේක වෙන වෙනම බෙදන්න ආසයි. වෙන වෙනම බෙදනවා. මට එනවා p සමානයි a බෙදීම bx ඍණ t වර්ගයේ බෙදීම bx. මට a බෙදීම b නේ ඕන dimension එක. They are not asked separately a and b. We need a and a or b directly. So we know we have equation connected by plus or minus. So what we can do now, we can mark the dimension of p equal dimension of a over bx equal dimension of t squared over bx. If you like, you can multiply that bx to the other side also. අනේ හැම කරන්න ගිහිල්ලා අපෝ ඕනේ නැහැ. මොකද අපිට a සහ b කෙලිම බෙදීමක් දෙන්න ඕනේ. ඉතින් මේක අපි මෙහෙම ලියාගන්න ලේසි. ඉතින් මම මෙන්න මේ සම්බන්ධය ගන්නවා. b සම්බන්ධය ගත්තම a බෙදීම b ඒතර a සහ b වෙන වෙනම හොයන්න ඕනේ නැහැ. ඔයාලට පුළුවන් bx අනිත් පැත්තට ගිහිල්ලා a සහ b වෙන වෙනම හොයලා හරි. මොකද අපි දන්නවා a ගේ dimension එක අනිවාර්යෙන් t වර්ගයට සමාන වෙන්න ඕනේ. b විතරයි හොයාගන්න තියෙන්නේ. ඉතින් මම කැමති a සහ b එකපාර හොයන්න. හරි වදනවා මෙතන මේ a ඍණ t වර්ගය කියන එක අනිවාර්යෙන් මෙහෙම දෙකක් අඩු කරන එකතු කරන්න නම් මේ දෙකේ dimension සමාන වෙන්න ඕන. හරි. So we can write that here definitely by looking at the equation a minus t squared, definitely dimension of a should be equal to dimension of t squared, but still you need to find the b. So you can multiply, cross multiply to the other side and then write down the equation, then can find the b. But no need to find those things separately. What we can do, we can write this way. So I'm using this equation, dimension of p equal dimension of a over bx. So then x අනිත් පැත්තට යන ගියාම මට කියන්න පුළුවන් dimension of a over b directly equal dimension of px. හරි. Dimension of px. So because of that, dimension of a over b equal m l minus 1 t minus 2 into x කියන්නේ කීයද? x කියන්නේ දුර. ඒ කියන්නේ l. So finally අපිට එනවා mt minus 2. හරි. උත්තරේ 1. හයට උත්තරේ A. හරි පැහැදිලිද? මම A සහ B එකපාර හොයාගත්තා. මම වෙන වෙනම බෙදලා ගන්න පුළුවන්. ලොකු දෙයක් නැහැ. වෙන වෙනම බෙදුවන් පස්සේ මට එනවා මෙන්න මේ ටර්ම් එක. dimension of p equals dimension of a over bx. ඉතින් මම මේකෙන් a over b තනි කරගන්න x අනිත් පැත්තට නම් ගියා. හරි. So dimension of a over b equal to dimension of px.
ඉතින් ඒක ස්පෑන් කරගත්තා. හරි. සමාන මාන පවතින රාක්ෂ යුගලය වනුයේ මේ දැක්කම තේරෙනවා. මම ඉතින් කතා කරා අපි දැන් කෝණික ප්‍රවේගය කියන්නේ t-1 සංඛ්‍යාත කියන්නේ t-1. හරි. ටිකක් ඕගොල්ලෝ මේ වැඩත් එක්ක යද්දි ඉස්සරහට මේක පුළුවන් වෙනවා. හරි. ආලෝක වර්ෂය කියන්නේ දුරමයින ඒකකයක්. විස්ථාපනය කියන්නේ දුර විස්ථාපනය ආලෝක වර්ෂය ඒක රාශියක් නෙමෙයි එතන ඒකකයක් කමන්නේ. ආලෝක වර්ෂය කියන්නේ ඒකකයක්නේ. ආලෝක වර්ෂය කියන්නේ ඒකකයක්. දුරමයින ඒකකයක්. හරි. ඒක දුරමයින ඒකකයක්. ප්‍රශ්නයක් නැහැ. ඒක ප්‍රොපර්ටි එකක් නෙමෙයි. විස්ථාපන නැත්නම් දුරමයින ඒකකයක්. රාශිය ගණන් නැහන්නේ. ඒ බලමු. එතකොට මේ ඒකක පරිමාණ විභව ශක්තිය කියන්නේ මොකද්ද? ඒකක පරිමාණ විභව ශක්තිය. ඔය ඉස්සරහට හම්බ වෙනවා බර්නෝලි කියන සමීකරණ. එතකොට ඒවත් එක්ක ඕගොල්ලන්ට ඔය සාමාන්‍යකරණීය වෙලා යනවා. හරි. ඒත් අපි දැනට දන්නේ නැතිනම් අපි හිතමු විභව ශක්තිය අපි දන්නවා. විභව ශක්තිය අපි දන්නවා. විභව ශක්තිය කියන්නේ කාර්ය. දැන් කාර්ය කියන්නේ බලය වැඩි කිරීම විස්ථාපනයේ. ඒ ml වර්ග t ඍණ 2. ml වර්ග t ඍණ 2 බෙදන්න ඕන ඒකක පරිමාණයක්නේ. ml වර්ග t ඍණ 2 බෙදන්න ඕන L ගණනේ පරිමාව. ඒකක පරිමාවක් කියන්නේ විභව ශක්තිය බෙදීම පරිමාව. මට එනවා ml ඍණ 1 t ඍණ 2 අය කියන්නේ මේ තියෙන පරිමාණ තමයි. ඒක හරි මේ දෙකට පරිමාණ තියෙනවා. සාපේක්ෂ ඝනත්වය බෙදන සාපේක්ෂ ඝනත්වය මාන නැහැ. හරි. මෙයාගේ මාන නොමෙත. වර්තමානකේ මාන නොමෙත. ඒගොල්ලෝ අහන්නේ සමාන මාන පවතින එක මේ දෙකටම මාන නැහැ. මේ දෙකම මාන රහිතයි. මෙයාගේ මාන නම් L මෙයාගේ මාන කියන්නේ බලමු අපි උත්තරේ දීලා තියෙන්නේ මොකද්ද කියලා. මේක භෞතික රාශියක් නෙමෙයි හරි. මේක භෞතික රාශියක් නෙමෙයි ආලෝක වර්ෂය කියන්නේ. එහෙනම් උත්තරේ එන්න ඕන හරි. පීඩනය කියන්නේ මේකමනේ. ඒතර මේකෙන් එන්න ඕන A සහ C. A සහ C එහෙම උත්තරයක් දීලා නැහැ නේද? හරි. එහෙම උත්තරයක් දීලා නැහැ. හරි. ඒතර අපිට ගන්න පුළුවන් මොකද්ද මේ ගන්න පුළුවන් උත්තරේ එහෙම 7. ඔව් අපිට මෙතන ගන්න දීලා තියෙන හොඳම උත්තරේ තමයි මේ දෙන්න මාන රහිත මෙතන අහලා තියෙන සමාන මාන පවතින රාශියකුලේ. සමාන මාන පවතින රාශියකුලේ. හරි. මේක ඇක්චුවල්ම හොඳ නෑ මේ ප්‍රශ්නේ කමක් නෑ. ඒතකොට සමාන මාන පවතින අපිට වෙන උත්තරයක් දීලා නැහැ. A සහ C කියලා උත්තරයක් නැහැ මෙතන. හරි. A සහ C. ඒතර ආලෝක වර්ෂය කියන්නේ ඇත්තම යුනිට් එකක්. ඒක ප්‍රොපර්ටි එකක් නෙමෙයි. ඒක මේ රාශියක් නෙමෙයි. හරිද? ඒක දුරමනින ඒකකයක්. එතකොට විස්ථාපනය කියන්නේ භෞතික රාශිය ඒක නම් L තමයි. එතන මේ දෙකේ මාන නැහැ. කියන්නේ මාන සමාන මාන කියන්නේ ප්‍රවණම් කියන්න පුළුවන් මේකෙත් මාන 1යි මේකෙත් මාන 1යි. හින්දා ඕනනම් ACD සමාන ගන්න පුළුවන්. ACD කියලා උත්තරයකුත් නැහැ. ACD කියලා උත්තරයකුත් නැහැ. හරි. හොඳම උත්තරේ තමයි ඇත්තටම මේ විභාගෙට L වලට ආවොත් සමාන මාන පවතින රාශි ගුලයකවත් මේකේ මාන සමාන වෙන්නත් මාන නැහැනේ. ඒත් මේ උත්තරෙත් එච්චර වඩා හොඳ නැහැ. මේ දෙක නම් A සහ C නම් අනිවාර්යයෙන් හරි. බට් D එකත් අපි කවුරුහරි හිතුවොත් හරි කමන්නේ නැහැ. මේ දෙක මාන නැහැනේ. ඒ කියන්නේ මාන නැති හින්දා මේ දෙක මාන රහිතභාවය නිසා සමානයි කියලා හිතමු. මෙයාගෙත් මාන 1යි මෙයාගෙත් මාන 1යි. කියන්නේ m වල සම්බන්ධයක්වත් නැහැ. a වල සම්බන්ධයක්වත් නැහැ. t m to the power 0 l to the power 0 t to the power 0. එතකොට trace සහ ACD කියලා උත්තරයක් ගන්නකොට එහෙම උත්තරයක්වත් නැහැ. ඒතර මම හිතනවා මේක ආලෝක වර්ෂය කියන්නේ මේගොල්ලෝ මේ හිතන්නේ දුර කියන දේ වෙන්නේ නැති. හරි. දුර කියන දේ වෙන්නේ නැති මේ ආලෝක වර්ෂය කියන දේෙන් අදහස් කරන්නේ නැත්තේ. දුර මනින ඒකකයක් තමයි ආලෝක වර්ෂය. ඒතර දුර මනින ඒකකය ගැන හිතලා අපි උත්තරේ ගත්තොත් මෙයාගේ එකයි මෙයාගේ එකයි ඩයිමෙන්ෂන් සමානයි. ස්ථාපනය සහ දුර ඒක හින්දා අපිට ඕල් ගන්න පුළුවන්. හරි. දැන් මේක ඇත්තම උත්තරේ තමයි මේක A සහ C තමයි වඩාත් නිවැරදි උත්තරේ. කාට හරි තර්ක කරන්න පුළුවන් Dත් ඕකේ. Dත් ඕකේ මාන රහිතයි. හැබැයි මාන රහිත දෙන්නෙක් ඉන්නේ. ඒකින්ද ඒ හින්දා සමානයි කියලා ගන්න පුළුවන්. හැබැයි කොහොමත් මේ B කියන එක පොඩ්ඩක් ප්‍රශ්නයක් තියෙනවා එතන. ගණන් ගන්න එපා. ඒ පොඩි දුර්වලතාවක් තියෙනවා මේ ප්‍රශ්නේ. ඒක ආලෝක වර්ෂය කියන අදහස් කරන්නේ නැත්නම් එතන ප්‍රශ්නේ හදපු එක්කෙනා දුර කියන එක වෙන්නේ නැති කියන එක. හරි. ඒතකොට මොකද වෙන උත්තරයකට නෑ අපිට යන්න. හරි. කොහොමද අපි දන්නවා A සත්‍යයි C සත්‍යයි එහෙම A සහ C කියන උත්තරයක් නෑ. A සහ C සහ D කියලා උත්තරයක්වත් නෑ. එහෙනම් A සහ C සහ D A B C D ඔක්කොටම උත්තරේ ගන්න තියෙන්නේ 5. හරි. හැබැයි වඩා නිවැරදි උත්තර තමයි A සහ C තෝරන්න එක. හරි. A සහ C තෝරන එක. ඊට පස්සේ වඩා නිවැරදි උත්තරය තමයි A සහ C සහ D තෝරන එක. ඊට පස්සේ ඒත් ඒ ඔප්ෂන් එක නැති හින්දා අපිට යන්න පුළුවන් B
ආලෝක වර්ෂ කියන්නේ ඒක අදහස් කරන්නේ දුර කියන්නේ විස්ථාපනය කියන්නේ දෙන්නම ඩයිමන්ෂන් L තමයි. හරි. මෙතන අහන රාශිය කියන එකයි මම මේ කියන්නේ. So quality is on. So here you can see angular velocity dimension t minus 1. This one is frequency t minus 1. Potential per unit volume means energy per unit potential energy per unit. This one should be potential energy. Okay, potential energy per unit volume. So potential energy per unit volume means just energy divided by L to the power 3 volume. Then it's also equal to dimension of pressure. These two equal. So here the problem is actually relative density, refractive index, they don't have dimension. So because of that, you can't consider their dimension are equal because they don't have dimension. But somehow since they don't have their dimension equals 1, here also 1, or 1 equals 1 here, you can say they are also getting equal. But light T and displacement, when you consider light T is not a dimension, it's not a property, it's like a unit. Unit. So with that error, you don't have any answer. So but let's assume this light that person assume I mean that person intend somehow to get the distance. So dimension of distance equals L and displacement also L. So then you can go for all. එහෙම තමයි වඩාම නිරෝධී උත්තරයකට යන්න වෙන්නේ. විභාගෙදී එහෙම සමහරවට තියෙනවා ඔයගොල්ලෝ පේපර් කරද්දී ඒ වල පේපර් කරද්දී අර හරිම උත්තරේ අපිට එකපාරට හොයාගන්න බෑ. වඩාම නිරෝධී උත්තරයකට යනවා. සමහරවිට ඒක ඕල් දෙන්නත් පුළුවන් ඒ වල විභාගෙදී වුණත්. හරි. නැත්තම් ඒගොල්ලොත් වඩා සාධාරණ උත්තරයකට ලකුණු දෙන්න පුළුවන්. පැහැදිලිද? එහෙම පොඩි පොඩි ප්‍රශ්න තියෙන තැන් හම්බ වෙන්න පුළුවන්. බය වෙන්න නැතුව උත්තර හිතලා ගන්න. හරි ඔයගොල්ලන්ට මම රිවිව් එක තේරුණානේ. එයි මම මේ A සහ C තේරුවේ. මොකද මේ දෙක තමයි මාන තියෙන සහ සමාන. එතන මාන රහිත සහ සමාන. මෙතන ආලෝක වර්ෂ කියන්නේ ඇත්තටම ඒකකයක්. අර මාන කියලා කියන්නේ එයාගේ මාන කියලා ගන්න ඒ යුනිට් එකන්නේ. එයාගේ ප්‍රොපර්ටි එක තමයි දුරේ මාන කියන්නේ L විස්තර මාන කියන්නේ L. ඒකකින් දෙක සමාන කියලා ගත්තොත් A B C D ඔක්කොම හරි. පහත රාශිය වලින් මාන නොමැති රාශිය ගුලය වෙනුවේ මාන නොමැති සාපේක්ෂ ප්‍රවේගයේ සාපේක්ෂ වෙනට තියෙනවා. හරි සාපේක්ෂී නම ආපු ගමන් බය හිතන්න එපා සාපේක්ෂ හැමෝම නිකන් අර බෙදීමක් හින්දා කියලා. එතන සාපේක්ෂ ප්‍රවේග සාපේක්ෂ තරණ ඉන්නේ නිකන් අර එකතු කිරීමක් නැත්නම් අඩු කිරීමක් විදියට. ඔය එකතු කිරීමක් අඩු කිරීමක් නම් ඒතර සාපේක්ෂ තරණේ වුණාට එයාගේ තරණේ මාන තියෙනවා. සාපේක්ෂ ප්‍රවේගයටත් එයාගේ ප්‍රවේගයේ මාන තියෙනවා. මොකද මේකේ සාපේක්ෂ කතාව ඉන්නේ තරණේ එකතුවක් නැත්නම් අඩු කිරීමක් විදියට. ඒ මෙයාගේ මාන තියෙනවා මෙයාට මාන තියෙනවා. මාන නොමෙතේ නැහනේ. කෝණික විස්ථාපනේ මාන නැහැ. විදුතියට මාන තියෙනවා. විදුතිය කියන්නේ ඇදීමක් කර පොඩි එක්ස්ටෙන්ෂන් කියලා කියන්නේ. අහම අදිනවා රබර් පටිය විදුතිය. එයාත් දිගක්. ඒ දෙන්නට තියෙනවා. දුෂ්ටාවිතාවට තියෙනවා අනිවාර්යෙන්. මේ දෙන්නට තියෙනවා හරි. ඒ කියන්නේ සෝරි මේ කෝණික ස්ථාපනේ නැහැ. හැබැයි විදුතියට තියෙනවා. ඒ කියන්නේ එක්ස්ටෙන්ෂන්. දුරක් යට එන්නේ. හරි. දුරක්. ඒතර මෙයාගේ දුෂ්ටාවිතාවට තියෙනවා තාපදාරිතාවට තියෙනවා. තාපදාරිතාවට තියෙන හැබැයි අපි සාමාන්‍යයෙන් කාලේ MLT විතරක් නෙමෙයි උෂ්ණත්වයත් ඕන වෙයි. තාපදාරිතාව කියන ඩිෆයින් කරද්දී උෂ්ණත්වය කියන මූලික එකකයත් අපිට ඕන වෙනවා තීටා විදිහට අපිට ගන්න පුළුවන් m lt තීටා සම්බන්ධයක් විදිහට. හරි තීටා කියන්නේ උෂ්ණත්වයේ නිරපේක්ෂ උෂ්ණත්වයේ මාන. හැබැයි අර මාන තියෙනවා කොහොම හරි. ඒක සාපේක්ෂ ආර්තාව ප්‍රවේග අනුපාතය. සාපේක්ෂ ආර්තාව කියන එක එතන සාපේක්ෂ කියන බෙදීමක් තියෙනවා. ඔය ඉස්සරහට වලදී අනුදුර අනාගතයේදී ඉගෙන ගන්නවා මේ පාඩම්. එතකොට මේවා එලවලටම ඔයගොල්ලෝ මේ වෙද්දි මේ පාඩම් ඉගෙනගෙන තියෙන. ඒතර බය වෙන්න දෙයක් නැහැ. ඒක සාර්ථකතාව කියන්නේ බෙදීමක් ආපහු. ප්‍රවේග අනුපාතය කියන්නේ අනුපාතය කියන්නේ බෙදීමක්. ෆ්‍රන්ට් ඒකට ඩයිමෙන්ෂන්ස් නැහැ. ඒකට මාන නැහැ. හරි. එතකොට පීඩනීය අම්මාපාංක කියන එකට ඇත්තටම පීඩනය කොහොමද තියෙන්නේ අම්මාපාංක කියන්නේ පීඩනීය මානම තමයි තියෙන්නේ. හරි. පීඩනීය මානම තමයි තියෙන්නේ. So we can say that these two, when you take relative means always not a ratio. Is here relative velocity, relative acceleration is like a subtraction or addition. So when you take these two, definitely they have dimension. That means relative acceleration have acceleration dimension, relative velocity have velocity dimension because they are just addition or subtraction difference. So angular displacement doesn't, but extension yes. Extension means just a extension. Adino, rubber padak adino. There is the length. Viscosity yes. Heat capacity yes, but heat capacity I think need another dimension known as theta. Not only m, but those two they have. Then relative humidity actually is a definition. By definition is a division. Then this one you can see velocity ratio is also ratio. So these two they don't have dimension. So then
This is the answer, second one. So pressure M continuous, they have, right, their dimension actually equal. හරි එහෙනම් උත්තරේ දෙක. කීයද ප්‍රශ්නේ? 8ට උත්තරේ දෙක. ඊළඟකට යමු. දැන් මේවා ඉච්චර වෙලාවක් යන්නේ නැහැ. හරි ඔය උත්තර වලට ගන්න. අපි දීලා තියෙනවා වැන්ඩර්වාල් සමීකරණය කියලා. ඔකට කෙමිස්ට්‍රි වල ඉස්සරහට හම්බෙයි. හරි. වැන්ඩර්වාල් සමීකරණය කියලා සමීකරණය P ධන A v වර්ග v ඍණ b සමානයි RT. හරි. මෙහි පීඩනය පරිමාව නම් A සහ B මාන සමාන වෙන්නේ පහත කුමනක්. ඒක තහනට A සහ B කියන මානයක. ඒත් මේක නම් A සහ B බෙදීමක් විතර එකපාරට ගන්න බෑ. ඉතින් අපි A සහ B වෙනම හොයමු. ඒකට තේරෙනවා මෙන්න මෙතන එකතුවක් තියෙනවා. හරි. ඒක ඕනම භෞතික රාශි දෙක එකතු කරන්න නම් මෙන්න මේ භෞතික රාශි දෙක එකතු කරලා තියෙනවා නම් එහෙනම් මේ දෙන්නගේ ඩයිමෙන්ෂන් සමාන වෙනවා. මෙන්න මේ වරහන් ඇතුලේ තියෙන දෙන්න. හරි. ඒතර මට ඒතර වගේ මෙතන කියන්න පුළුවන් ඕනම මේ වරහණක් ඇතුලේ තමයි හරි ප්‍රශ්නයක් නැහැ. ඕනත් ඔයාලා ඩයිමෙන්ෂන් මොන හරි ප්‍රොපර්ටිස් දෙක එකතු කරන අඩු කරන්න ඕන නම් අනිවාර්යෙන් ඒ දෙන්නගේ අපි දන්නවා කාලය අඩු කරන්න පුළුවන්. කාලය ස්කන්ධය අඩු කරන්න බෑනේ. තීරුමක් නැති මෙලොවමට හරියට දෙන්නේනේ. කාලය අඩු කිරීම ස්කන්ධය. ඒක නිකන් කිසි සම්බන්ධයක් නැහැ. හරි. කාලය අඩු කිරීම ස්කන්ධය අඩු කිරීම ස්කන්ධය it makes sense. So when you want to add two properties like I mean if you want to add or subtract two properties, definitely their dimension should be equal, because if you take mass then okay you can take reference or addition or time current I mean whatever, doesn't matter, you can add. But when you take mass minus temperature, it's useless, no meaning. High mass minus temperature or mass minus time. So but remember that, but you can multiply two properties. හරි. උදාහරණයක් විදිහට අපි ගන්න පුළුවන් m ස්කන්ධය අඩු කරන්න එකතු කරන්න බෑ තරණයත් එක්ක. ඒ දෙන්න කිසිම මානතෙන් ගලපන්නේ නැහැ. හැබැයි ಗುಣ කරන්න පුළුවන්. හරි, ಗುಣ කරන්න බෙදන්න පුළුවන්. ඒතර අලුත් එක්කෙනෙක් හම්බ වෙනවා. හරි, ස්කන්ධය අඩු කිරීම තරණයම අලුත් ඩයිමෙන්ෂන් එකක් හම්බ වෙනවා බලේ මාන. ಗುಣ කරලා බෙදලා අලුත් ඒවා හදන්න පුළුවන්. එකතු කරලා අඩු කරලා එහෙම හදන්න බෑ. අනිවාර්යෙන් ඩයිමෙන්ෂන් සමාන වෙනවා එකතු කරනකොට දෙන්නෙක්ගේ. එහෙනම් p මෙන්න මේ පදේ ගත්තොත් dimension of p equal වෙනවා dimension of a බෙදීම b වර්ගයේ dimension of a සමාන වෙන්න ඕන dimension of p කියන්නේ m l ඍණ 1 t ඍණ 2. හරි. ඒතර මෙතන තියෙන්නේ v වර්ගයේ. ඒතර v කියලා කියන්නේ ඝන පරිමාවනේ. පරිමාව v වර්ගය. ඒතර පරිමාව කියන්නේ l ඝනය. ඒතර l ඝනය වැඩි කිරීම දෙක කියන්නේ l වල 6 වෙනි බලය. එතන තියෙන L ඝනය දෙවෙනි බලය කියන්නේ L වල 6 තුන්වෙනි බලේ ආපෝ වර්ග කියන්නේ L 6. හරි. ඊළඟට තේරෙනවා මේක උත්තරේ එන්න ඕන dimension of A m L to the power 5 t minus 2. පැහැදිලි? ඒතර මම මෙන්න මේ සම්බන්ධය ගත්තා. So we can take these two relationship because there's addition here. I can take dimension of p equals dimension of A over b squared. So what we can do, we can subject A and get the dimension. It's very easy. So here when you take b and minus b, so if you want to get the dimension, you can say dimension of volume equal dimension of b here. Highly easy, but dimension of volume should be equal dimension of b. That means the dimension of b equals L to the power 3. So now they are asking A over b. So A over b, A over b and dimension of A over dimension of b. We can write here ml to the power 5 t minus 2 divided by L to the power 3. That means m L squared t minus 2. හරි. එතකොට ml squared t minus 2 කියන්නේ මොකද්ද? ශක්තිය මානනේ. බලන්න හරිද කියලා? හරි. ශක්තිය මාන කීයද 9 උත්තරේ? හැබැයි මේකේ තව උත්තරයක් ගන්න පුළුවන්. කර හිතනවා නම් බල ගූර්ණේ මාන වෙන්නේ තෝකම තමයි. හරි. බල ගූර්ණේ මේක උත්තර දෙකක් තියෙනවා. මම හිතන්නේ මාක් කියන එකේ දුන්නේ b විතරයි. b විතරයි. හරි. හැබැයි ඔයගොල්ලෝ දන්නවා දැන් මෙතන අපිට AOB අහන්නේ. ඉතින් අපි AOB අපි හොයගත්ත ml වර්ග t ඍණ 2 කියලා. So අපි දන්නවා ml වර්ග t ඍණ 2 කියන්නේ ශක්තියේ මාන. ඒ වගේ තමයි බල ගූර්ණේ. බල ගූර්ණේ කියන්නේ මොකක්ද? බල ගූර්ණේ කියන්නේ බලය වැඩි කිරීම දුර කියලා කතන්දරයක් තියෙනවා. හරි. බලය වැඩි කිරීම බලය ක්‍රියාකාරී ඇති දුර.
ඒතර එයාගේ බලය වැඩි කිරීම දුර කියන්නේ ml t ඍණ 2 වැඩි කිරීම l ml වර්ග t ඍණ 2ම තමයි. අපි සාමාන්‍යයෙන් කියනවා කාර්යමාන සමාන වෙනවා ශක්තියමාන සමාන වෙනවා බල ගුණේ මාන වලට. හැබැයි යුනිට් සමාන වෙන්නේ නැහැ. ශක්තිය ජූල් කියලා නේද තියෙනවා. මෙයාට බල ගුණට එහෙම කෙනෙක් නැහැ. එහෙනම් මෙයත් හරියනවා. උත්තරේ B සහ E දෙකම ගන්න පුළුවන්. හරි මම හිතන්නේ විභාගේ දෙන්නේ නැති ශක්තිය මේ විතරයි. හැබැයි ඊත් හරි. හරි මොකද බල ගුණේ මාන වෙන්නේ මිස්ටේක් එකක් කරලා තියෙන බල ගුණේ මාන වෙන්නේ ml වර්ග t ඍණ 2 ශක්තිය මාන වෙන්නේ ml වර්ග t ඍණ 2 බලය මාන ml t ඍණ 2 හරි පීඩනමාන වෙන්නේ ml ඉන්න එක t ඍණ 2 හරි ඒ බලය මාන වෙන්නේ ml t ඍණ 2 ඊට පස්සේ ගම්මිතා මාන වෙන්නේ ml ml t ඍණ 1 හරි එතකොට මේ දීලා තියෙන එකට සම්බන්ධ වෙන්නේ ශක්තිය සහ බලවේග උත්තර දෙකම හරියනවා B සහ D. So we can write that a different dimension of each property. Force mlt minus 2, pressure ml minus 1 t minus 2, momentum mlt minus 1. But these two get the same dimension, torque and the energy. But they don't have the same unit. Energy can be represented by joule, but torque, the moment you can't mark using joules, just keep Newton meter. I mean unit wise, but dimension same. So answer B or E. Both are correct. පීඩන අනුක්‍රම pressure gradient. Pressure gradient කියන්නේ මොකද්ද? ඒක පීඩන වෙනසයි. හරි. ඒ කියන්නේ pressure divided by length. එහෙනම් pressure එකක් තියෙනවා මොකක් හරි ලක්ෂ දෙකක් අතර ඒ අතර දුර L මෙතන P1 මෙතන P2. ඒතර අපි කියන්න පුළුවන් මේ දෙක අතර වෙනස delta P බෙදීම L. ඒතර delta P බෙදීම L තමයි වහන්නේ. හරි. එතකොට අපි දන්නවා delta P කියන්නේ පීඩන වෙනසක්. පීඩන වෙනස මාන කියන්නේ පීඩනයේ මානම තමයි මේ නේ T ඍණ 2 බෙදීම L. හරි. එතකොට අපිට උත්තරේ එනවා ml ඍණ 2 t ඍණ 2 කියලා. හරි. පැහැදිලිද? ml ඍණ 2 t ඍණ 2 උත්තරේ 1. 10ට A. හරි පැහැදිලි හරි ලීසි දේවල් හරි. එතන පීඩන රුපිය කියන්නේ ඩෙල්ටා P over L ඩෙල්ටා P කියන්නේ පීඩන වෙනසක් කියන්නේ පීඩනයම තමයි. පීඩන වෙදීම දිග එතන ml ඍණ 1 t ඍණ 2. මෙන්න මෙහෙම මොකක්ද දීලා තියෙනවා 1 kg m ඍණ 2 s ඍණ 2 සමාන වෙනවලු මෙන්න මේ විදිහට. හරි. එතකොට x ගේ අගය වෙන්නේ මොකක්ද කියලා අහනවා. අපි දන්නවා මෙතන කිලෝග්‍රෑම් ග්‍රෑම් වෙලා දිනවා ඝන m ඍණ 2 cm ඍණ 2 වෙලා තියෙන x එක වෙනස් වෙලා නැහැ. හරි. මම මේක ලියාගත්තා මෙතන 1 කිලෝග්‍රෑම් බෙදීම ඝන වර්ග මීටර හරි s වර්ග මම නැතින් ඍණ 2 කියන්නේ බෙදීමක් විදිහට ලිව්වොත් m වර්ගය අරක s ඍණ 2 ලියන්න පුළුවන් s වර්ගය. හැයිද මම මේ ලියපෙද? හරි. 1 කිලෝග්‍රෑම් බෙදීම m වර්ග s දෙක අතර මට මේක ලියන්න කියන ඒගොල්ලෝ ග්‍රෑම් විදිහට. හරි. එතකොට කිලෝග්‍රෑම් ග්‍රෑම් කරේ කිලෝග්‍රෑම් වල ග්‍රෑම් තියෙන 1000ක්. හරි. එතකොට මීටර සෙන්ටිමීටර ගන්න. මීටර එකට සෙන්ටිමීටර තියෙනවා. මීටර එකට සෙන්ටිමීටර තියෙනවා 100ක්. හැබැයි 100 මෙතන වර්ග වෙලා තියෙන්නේ. මතක කරන්න එපා. හරි. එතකොට මේ තින්නේ 1 මීටරයක් සමානයි 100ට 1 මීටරයක් සමානයි මීටර 1 මීටරයක් සමානයි සෙන්ටිමීටර 100ට. ඒතකොට මට යන 1 මීටරයකට සෙන්ටිමීටර 100ක් දාන්න පුළුවන්. ඒක වර්ග වෙලා තියෙන 10 වර්ග වැඩි කිරීම ආපහු වර්ගයක් එනවා. ඊළඟට මට තප්පරේ කිසි වෙනසක් නැහැ නේ. එහෙනම් මට එනවා අන්තිමට 10 4යි දැන් 10 3යි එහෙනම් සුළු කරාම ඔයාලා දන්නවා 10 බල සුළු කරාම දැන් 10 3යි දැන් 10 4යි දෙකේ දෙවරක් දෙක 4යි දැන් 10 3න් 10 4 කරුවාම 10 ඍණ 1යි හරි 10 ඍණ 1 කියන්නේ දශම 1 කියන එක දශම 1 කියන එක හරි 10 ඍණ කියන්නේ 1 බෙදීම 10 කියන්නේ දශම 1යි තමයි x ටිකේ ලිවගෙන ඉන්නවා කිලෝග්‍රෑම් ග්‍රෑම් කරා මීටර සෙන්ටිමීටර කරා හරි මම කියන්නේ මීටර වර්ග තියෙන සෙන්ටිමීටරත් අර ලියද්දී මීටරයක් සෙන්ටිමීටර මීටර එකක් සෙන්ටිමීටර 100යිනේ එතකොට 10 වර්ගය වැඩි කිරීම ආපහු දෙකක් එන්න ඕනේ මෙතන එතකොට උත්තරේ එනවා ගානට 11ට උත්තරේ 2 හරි okay so English medium students what we can do here they are giving kilograms
and meters and seconds. So you need to gram, centimeter, and a second. So 1 kilogram can be represented 1,000 grams. 1 meter can be represented as 100 centimeter, but here there's a square. That means centimeter square means 10 to the power 2 total squared into s. S is not changing, still there. Then 10 to the power 2 to the power 2 means 10 to the power 4. So 10 to the power 3 divided by 10 to the power 4 means 1 over 10. But it's minus 1. So 1 over 10 I can represent this way. හරි. උත්තරේ 2. වායුව තුළින් ද්‍රව්‍ය වේගයේ v සම සමීකරණ ඉදිරිපත් කරනවලු. එතන මෙහි වායු ඝනත්වයේ d කියලා කියනවා පීඩනය පිරෙනවා අපි ගැමාගේ මාන අහනවා. ඉතින් මම කැමති ඉස්සරහා මේ ගැමා සබ්ජෙක්ට් කරන් ඉන්න. ඒත් v වර්ග සමානයි ගැමා p බෙදීම d. නම් ගැමා උත්තර කරගත්තොත් ගැමා සමානයි d වර්ග d බෙදීම p. හරි. දැන් අපිට පුළුවන් මේක විසඳන්න. ඒතර ගැමාගේ මාන වෙන්නේ v කියන්නේ වේගයනේ. ඒතකොට m එමනේ m එකක් නෑනේ. lt ඍණ 1 විස්ථාපනයේ. එතකොට මෙතන එන්නේ lt ඍණ 1 යාගේ වර්ගයේ වැඩි කිරීම ඝනත්වය කියන්නේ ml ඍණ 3 බෙදීම පැහැදිලිවම මේ කිරිනේ ගැමාම සබ්ජෙක්ට් කරගත්තා. දැන් මම එනවා v වර්ග lt ඍණ 1 වර්ගයේ v වර්ගයක් කියලා නේද? වැඩි කිරීම d කියන්නේ මෙන්න මේක density. ඒ කියන්නේ ml ඍණ 3. හරි. දැන් තව කෙනෙක් ඉන්නවා මෙතන පීඩනේ. හරි පීඩනේ පල්ලෙහාට එන්න. ඒතර එනවා m l ඍණ 1 t ඍණ 2. හරි. පැහැදිලිද? Okay. So now you can solve this one. දැන් හිතන්න බලන්න. මට මෙතන m එකක් තියෙනවා. මේ m එක කැපෙනවා. හරි. ඊළඟට L වර්ගයක්. L ඍණ 3ක් තියෙනවා. මේ L ඍණ 1ක් තියෙනවා. ඒ L ඍණ 2යි L ඍණ 2යි මේක L වර්ගයක් කැපෙනවා. L ටිකක් කැපිලා ඔක්කොම. ඍණ L ඍණ 1යි එතන L ඍණ 3යි කියන්නේ L ඍණ 2යි තියෙන්නේ. හරි. ඒකයි මේක සුළු කරාම L වර්ගය L ඍණ 2යි සුළු කරාම කැපිලා යනවා. ඉතුරු වෙන්නේ t ඍණ 2 t ඍණ 1 වර්ගයෙන් t ඍණ 2යි එතන t ඍණ 2 එකක් කැපිලා යනවා. t ඍණ 1 එතන වර්ගයක් තියෙනවා. හරි. t ඍණ 1 සම්පූර්ණ වර්ගයක් කියන්නේ t ඍණ 2. හරි. t ඍණ 2. එතන t ඍණ 2යි එතන t ඍණ 2යි කැපිලා යනවා. සෝ අවසානයේ ඔක්කොම කැපිලා ගියා නේ. කියන්නේ m වලත් බිඳුවයි L වලත් බිඳුවයි t වලත් බිඳුවයි. හරි. ඒ කියන්නේ යා මාන රහිත නියතයක්. මාන රහිත නියතයක්. ගැමා කියන්නේ මාන රහිත නියතයක්. මේක උප්පුතම අවසානයේ උප්පු කියන තමයි. ගැමා යනවා මාන රහිත නියතයක්. හරි. ගැමා කියන්නේ මාන රහිත නියතයක්. මොකද යාගේ අවසානයේ එන්නේ m බිඳුව l බිඳුව t බිඳුව කියලා. උත්තරය 2. හරි. ප්‍රශ්න අංක 12. ඊළඟට යමු. මේ ඔක්කොම ලේසියි අති සරලයි. අමාරු නෑ. මෙතන නම් කරපු ඔක්කොම ප්‍රශ්න ටිකක් සරල ප්‍රශ්න සරල ගණනේ ප්‍රශ්න. භෞතික රාශියක් x y z මත පහත පරිදි අඳා පවතී. q සමාන x to the power a b to the power y වෙන දිලින් q සමානයි x to the power a y to the power b z to the power c. හරි. මොකද දෙන x y z කියන එක දීලා තියෙනවා. රාශිය දීලා නැහැ කියලා මාන දීලා තියෙන x y z ගේ අපිට abc එකතුවක් තමයි අහන්නේ. හරි. ඉතින් අපිට පුළුවන් මෙතන q කියලා කියන්න ඕන. පීඩනයේ මාන. q කියන්නේ පීඩනයේ මානවලු. හරි. එහෙනම් අපි දන්නවා මෙහෙම සමීකරණයක් තියෙනවා. අපි මේ මොකක්ද මේ කියන්නේ dimension analysis නේ. So we know this kind of equation. So normally we are doing to derive a new equation. We are taking that q diagonal proportional x to the power a, q diagonal proportional r to the power b, q diagonal x to the power c, and final common right equation. And if there is a equation such equation dimension be equal, with that you can get abc. मान समान කළේ එයාගේ සත්‍ය සමීකරණයක් නම් මෙයාගේ මාන දෙපැත්තට සමාන වෙනවනේ. එහෙම කළේ abc හොයාගන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ q කියලා කියන මාන දෙපැත්තේ මාන ගන්න යන්නේ. හරි. q ගේ මාන වෙන්නේ m l ඍණ 1 t ඍණ 2. ඒක සමාන වෙන්න ඕන. හරි. x කියලා කියන්නේ lt ඍණ 1ලු. lt ඍණ 1 වතාවක් a y කියලා කියන්නේ ml ඍණ 3.
වතාවක් B z කියන්නේ LT ඍණ 2 වතාවක් C බලන්න හරිද කියලා. ඒ කියන්නේ LT ඍණ 1 ML ඍණ 3 LT ඍණ 2. So what we can do, then we can write the separate dimension like this, and then here I would like to expand this one a little bit. So let's check what are the m terms you can see here. There's m term here, one m term, then m to the power b, m to the power b, then l ඉන්නවා මෙතන l to the power a, එතන තියෙනවා l minus 3b, එතන plus c. හරි, l to the power a, l to the power minus 3b, l to the power c. then t වල t වල dimension මොනවද තියෙන්නේ? එතන තියෙනවා ඍණ a, ඍණ එක වතාවක් ඒ කියන්නේ ඍණ a, එතන තියෙනවා ඍණ 2c, ඍණ 2ට කියන c ඍණ 2c. දැන් මේක සමාන කරන් තියෙන්නේ ml ඍණ 1 t ඍණ 2ට. හරි, පැහැදිලිද? එහෙනම් ගන්න තියෙන්නේ මොකද්ද? අපි දන්නවා b කියන්නේ කී කියලා හොයාගන්න පුළුවන් මෙතනින්. හරි, මොකද m වල dimension සමාන කරාම b කියන්නේ 1 කියලා අපි තේරෙනවා. b කියන්නේ 1යි. අපිට දැන් හොයාගන්න ඕන අපි මේකත් හොයාගමු. හරි. එතකොට වෙන ක්‍රමයක් කෙටි ක්‍රමයක් නැහැ මම හින්දා මෙහෙම වෙනම සාම්ප්‍රදායික ක්‍රමයට ගන්නවා. a ඍණ 3යි b ධන c සමාන වෙන ඍණ 1ට. හැබැයි b හොයාගත්තා නම් b කියන්නේ ධන 1යි. එහෙනම් මේක ඍණ 3 වැඩි කියන ධන කියන්නේ ඍණ 3යි. ඍණ 3 හැම පැත්තට ගියාම a ධන c එනවා මට. එතන ඍණ 3න්නේ. ඍණ 3 මෙතන ධන 3ක් වෙනවා. sorry මෙතන ඍණ 3ක් කියන්නේ b එක මෙතන කියන ඍණ 3 හැම පැත්තකම ධන 3ක් වෙනවා. ඍණ 3 හැම පැත්තකම ධන 3ක් වෙනවා. ධන 3යි ඍණ 1යි කියන්නේ ධන 2යි. හරි. එහෙනම් සමීකරණයක් එනවා. එතන මට පුළුවන් හරි. එතන මට පුළුවන් අන්තිම එක t වල මාන සමාන කරලා a ඍණ 2යි c සමානයි t වල මාන ඍණ 2යි. ඍණ 2 කියලා ගන්න. හරි. එතන මට එතන ඕනම් පුළුවන් ඔක්කොම ඍණ වලින් මේක කරාම a ධන 2යි c සමානයි 2යි. හරි. එතන මෙන්න මේක හරි. එතන මේ 1යි 2යි අඩු කරොත් එතන c සමානයි 0 කියනවා. c සමානයි 0 කියනවා. මම මේකෙන් මේක අඩු කරනවා. ඒට ඒ කැපිටල් වෙනවා 2යි c කින් 100 කරාම 101යි. ඊට තියෙන්නේ 2යි 2යි. 2යි 2යි කියන්නේ 0යි. තේරෙනවද මම කරපු දේ? මම මොකද කරන්නේ මේක අඩු කරනවා. හරි. මේ දෙකෙන් එක අඩු කරනවා. එතකොට ඒට ඒ කැපෙනවා 2යි c කින් 100 කරාම c 2කට 2 0යි. එහෙනම් c සමාන 0 වෙන්න ඕන. එහෙනම් c සමාන 0යි නම් a සමානයි 2යි. කොහොමද අපි a දැන c භාගයට පස්සේ අවුලක් නැහැ. හරි. a දැන c භාගයට පස්සේ ආපහු abc වෙන වෙනම හොයන්න ඕනේ. අපි දැන් b දන්නවනේ. a දැන c වෙන භාගයට a දැන c කියන්නේ 2යි, b 1යි, එහෙනම් 3යි වෙනවා. හරි. එහෙම ගන්න පුළුවන් වුණා. ඒ කියන්නේ මේ a සහ c වෙනම හොයන්න ඕනේ නැහැ. මට පුළුවන් b හොයන්න වෙනවා. ඒතකොට a සහ c හොයන එක මෙතනින් අපිට කෙලින්ම a දැන c සම 2 කියන එකෙන් ගන්න පුළුවන්. මොකද අපිට ඕනේ a දැන b දැන c නේ. a දැන c already 2යි, b එක 1යි, එහෙනම් 2 දැන 1 3 වෙනවා. 13ට උත්තරේ 1. හරි. ඩයිමන්ෂන් සමාන කළ m සහ l සහ t ඩයිමන්ෂන් සමාන කළ උත්තර ගන්න. ඊළඟට 14 සාලානුවංශයේ දෝලකයේ ස්කන්ධ m වන ද විස්තර a සංඛ්‍යාත a ස්ථාපනයේ ශාලා ශාස්ත්‍රීය සම ප්‍රකාශන දෙල තියෙනවා a සහ b ගේ අගයන්. so a සහ b කියන මෙතන ඉන්නේ. හරි. මම සමීකරණ අපිට ලොකු කරලා ලියන්න. e සමානයි 2pi වර්ග f වල a m වල b a වර්ග x වර්ග. හරි. කොහොමද මේක හොයන්නේ? යාගේ ඩයිමන්ෂන් අපි අපිට සුළු කරගන්න පුළුවන්. නැත්නම් අපි දන්නවා a ගේ ඩයිමන්ෂන් කියන්නේ මොකද්ද? a ඩයිමන්ෂන් කියන්නේ x ගේ ඩයිමන්ෂන් තමයි. හරි. a වර්ගයේ ඩයිමන්ෂන් කියන්නේ x වර්ගයේ ඩයිමන්ෂන් ඒ කියන්නේ a සමාන x තමයි ඩයිමන්ෂන් වයිස්. so මම මෙතන මේ හොයාගන්න ඕන අපිට කොහොමද? හරි. කොහොමද අපි මේ හොයාගන්නේ? වෙන ක්‍රමයක් නැහැ ඩයිමන්ෂන් මම කලින් ඉංග්‍රීසියෙන් කිව්වද මතක නැහැ. sorry if I forgot to mention that.
So I'll explain this one in English. 13. Sometimes I'm forgetting to mention. So here what we can do, this one is dimension analysis. I'm talking about the 13 one. So we have the equation. What we can do, we can follow the dimension analysis, and then what we, after getting this one, you can map, I mean, M, L, T separately. Connect the, identify the equation MLT separately. When you take the final equation 1 and 2, you can see that when you take difference, C becomes 0. If C be 0, then A equals 2. Then B equals 1. So then A plus C plus A plus B plus C අපිට එන්නේ එක දන 3යි කියලා. දෙක දන එක දන බිඳුව 3යි කියලා. හරි. ඒක හරිය විතර මෙතන ගන්න පුළුවන්. So we can get that. Now we are going to new question. So how do you get this one? Yes, I'll be again හොයන්න කියනවා. So if you want, this is just a constant. හරි. අපි මගේ dimension match කරන්න තමයි තියෙන්නේ. හරි. dimension match කරන්න තමයි තියෙන්නේ. ඒතර මම මේ තියෙන්නේ දෙන්නගෙම මෙතන dimension එක එන්නේ. යෝන් එක තනි පදයක් කියලා ගන්න. මගේ dimension එක එන්නේ එකතු කරන්නේ කොහොමද L වර්ග. හරි. මගේ dimension එක L වර්ග. මොකද විස්තර කියනෙත් L එකක් නැත්නම් x කියනෙත් L එකක්. so finally L වර්ග. මෙතනම energy වල dimension අප ගත්තොත් එහෙම ඒ කියන්නේ m හරි energy dimension ml වර්ග t ඍණ 2 හරි ml වර්ග t ඍණ 2 එතන මේ dimension එක තමයි සමහරවල් මොකද්ද මෙතන dimension 2 pi වර්ගය ඒක නැහැ so සමහරවල් මෙතන f වල dimension අපි දන්නවා සංඛ්‍යා t ඍණ 1 a වල බලය එතන m කියලා කියන්නේ m වල b වල බලය මෙතන l වර්ගයක් කොහොමද තියෙන්නේ හරි එතකොට මැප් කරන්න පුළුවන් දෙපැත්තේ එතකොට තියෙනවා t වල ඍණ 1 m වල ගානට මැච් වෙලා තියෙනවා ml වර්ග t ඍණ 2 මේ පැත්තේ දකුණු පැත්තේ තියෙන්නේ mb L වර්ග t ඍණ 2 ඍණ a කොහොමද තියෙන්නේ නැවත තේරෙනවා මේක මැප් කරාම හරි මේ ටික මැප් කරාම ගානට m ට කියන්නේ b නේ b ට එන්න ඕන කීයද 1 b ට එන්න ඕන 1 එතකොට a ට ඍණ a ට එන්න ඕන ඍණ 2 ඒ කියන්නේ a ට සමාන වෙනවද 2 හරි ඒතර a ට 2යි b ට 1යි උත්තරේ තියෙන කීයද ඒ නිසා අපි පිළිවෙලනේ 2යි 1යි උත්තරේ 3 හරි 14ට උත්තරේ 3 හරි ඒක ඩයිමෙන්ෂන් එක දාලා ගන්න තියෙන්නේ මම මෙතන කරේ මේක කොහොමද ඉතින් විස්තරය මෙතන කොහොම එකතුවක් අඩු කිරීමක් ගත්තොත් so there is a difference definitely a square minus a square those two dimension also need to be equal and this one L square this one L square when you take difference that one also L square so here dimension of m we can take mb the mass this is frequency t minus 1a then this one is energy so ml square t minus 2 now we can map the dimension හරි අවුලක් නැහැ නේද එතකොට එතන b equals 1 වෙනවා minus 2 equals minus 2 minus a equals minus 2 that means a equals 2 වෙනවා so then you can get the answer easily here indicate that one m එක 1 වෙනවා l is already 2 2 here minus a equals minus 2 means a equals 2 වෙනවා හරි එතකොට උත්තරය 2 1 හරි ලේසි ඊළඟට අපි යමු 15 प्लांक नीति रिक्त आलोक प्रयोग सीसा ओके विस्तार दिल दिना प्लांक नीति रिक्त आलोक प्रयोग विश्व गुरुत्वाकर्षण नीति ලෝක පරම ප්‍රබලන නියතයක් භාවිතය දිග සහ මානයක් ලබාගත හැක මේ ප්‍රාන්ත දිග ලෙස හැඳින්වේ h මානයි j මානයි නැයි ලෙස නිවැරදි ප්‍රකාශය අහනවා අපිට හරි අපිට මෙතන දීලා තියෙන උත්තර වලින් මොකක්ද දෙන්න ඕන අවසානයේදී අවසානයේ දිග තමයි එන්න ඕන සුළු කරා අර උත්තර වලින් අනිත් පැත්තට යන්න පුළුවන් one by one answers follow කරලා සුළු කරද්දී dimension එක L වෙන්න ඕන. හරි. Okay, so that's the easiest way I think. So we have set of answers given. We need to find the final dimension of L. So we know there are so many other properties like H, C,
and the g integrate inside. So finally, but you need to find the dimension of L. හරි length එකක් ඉතුරු වෙන තැන හදාගන්නවා. එහෙම තියෙන මොකක්ද? අපි නිකන් බලමු මේ හැම එකෙම ඔයගොල්ලෝ බැලුවොත් පේනවනේ h වලයි g වලයි නම් ගොඩක් තියෙනවනේ ගුණිත වෙලා මේ. h වලයි g වල. මම හැබැයි මෙතන g මෙතන තියෙන්නේ hc නේ. g තියෙන පල්ලෙහා. ඔයාලට පොඩක් පේන්නේ මෙතන මම හිතන්නේ තියෙන්නේ h g බෙදීම c වල ඝනය. මෙතන තියෙන්නේ h c බෙදීම g. මෙතන තියෙන්නේ h g බෙදීම c වල වර්ගය. මේ තියෙන්නේ g බෙදීම h c වෙන බලේ. මොනවම කරලා නැත්නම් පේන්නේ. මෙතන තියෙන අවසානයේ h වර්ග g බෙදීම c. මේක වර්ගමූලයක් නෑ. Okay, we can get these are the answers given. So how do we get the answer? We can just substitute and check whether you are getting L. හරි h කියලා කියන්නේ ml වර්ග t2 2 t2 1 g වල dimension දීලා තියෙනවා මෙතන. හරි ml වෙන එක L to the power 3 t to the minus 2. හරි එතකොට c ගේ තුන්වෙනි බලය බෙදීමක් විදිහට තියෙනවා. ඒක ආලෝක ප්‍රවේගයක් කියලා තියෙන්නේ. නම් බෙදීම L වර්ග t to the 2 ප්‍රවේගයන්නේ. ප්‍රවේගය තුන්වෙනි බලය තියෙන sorry. තුන්වෙනි බලය තියෙන. LT ඍණ එකේ තුන්වෙනි බලය කියන්නේ L ඝනය t ඍණ 3. හරි. ඒතකොට ml t ඍණ 1 ml ඝනය t ඍණ 2 දෙකේම එක බෙදීම L තුන්වෙනි බලය වතාවට t ඍණ 3. ඒ කොහෙන්ද ආවේ? ඒ ප්‍රවේගය කියන්නේ LT ඍණ 1නේ. LT ඍණ 1 තුන්වෙනි වැඩි කරන්නේ. ඊට අවසානයේ දෙන්න ඕන මොකද අපිට? දිගක් එන්න ඕන. අනිත් ඔක්කොම කැපිලා යන්න ඕන. හරි. එතන මේක m නම් කැපිලා යනවා හරි පළවෙනි එකේ. එතකොට අපෙන් අහනවා ප්ලාන්ක්ගේ ml වර්ග තියෙන එක. මෙතන ml වර්ග තියෙන්නේ. ඒත් අපිට තේරෙනවා මෙතන සුළු කර මෙන්න මේක නම් සුළු වෙනවා. හරි. මේක සුළු වෙනවා. හරිද? L වර්ගයක් තියෙන්නේ. L වර්ගයක් තියෙනවා මෙතන ඉතුරු වෙලා. ඒත් L වර්ගයේ වර්ගමූලයක් ගන්න බෑනේ මේක. L වර්ග වර්ගමූලය L තමයි. හොඳයි පළවෙනි උත්තරේ වැඩි හරි ගියා. ඔක සුපුලි. එහෙම මේ භාගයට හම්බ වෙනවා කියන්නේ. හොඳයි පළවෙනි උත්තරේ අපි මුලින්ම දාලා ඒක දාද්දිම L හම්බුණා. තේරෙනවා මම කරපු දේ. හරි. දැන් උත්තරේ බලමු. 15 වල උත්තරේ එකද කියලා. ඔව්. මම දන්නේ නැහැ මම උත්තර දාන්න බලන්න ගියේ. ඒත් මම ගත්තා h වල ඩයිමන්ෂන් එක වර්ගමූලයක් තියෙනවා. h වල ඩයිමන්ෂන් එක කියන්නේ මෙතන දීලා තියෙනවා ඒක. හරි. So you can see here all things are necessary values are given ml square t minus 1. Then g is given also ml minus 1 L to the power 3 t to the minus 2 divided by again LT minus 1 squared. So then we can write mm cancel out. And then you can write that L squared. So I'm going to expand growth. Then easy for us. මේ ලියා ගන්නම් LT ඍණ කියන එක කෙලින්ම L වර්ගය t ඍණ 2 කියලා. හරිද? ඒතකොට t ඍණ කොටයිමයි බෑ. මොකක් හරි කර දෙනවානේ. අනේ හරි. ආලෝක ප්‍රවේගය LT ඍණ එකනේ. එයාගේ තුන්වෙනි බලය තියෙන sorry තුන්වෙනි බලය තියෙන. ඒක බැලුවේ මොකක්ද වෙන්නේ කියලා. තුන්වෙනි බලය තියෙන. LT ඍණ එකේ මම කලින් හරි ලිව්වා. So I write it again. So තුන්වෙනි බලය තියෙන පළවෙනි එක. L ඝනය t ඍණ 3. then ඔයාලට කැපෙනවා මේ L ඝනය මේ කැපෙන්නේ නැහැ මේක කොහොමද තියන්න පුළුවන්. පැහැදිලිද? මම කලින් හරි ලිව්වා. එතකොට එතන තියෙන්නේ ml වර්ගය. ඔයාලට පුළුවන් මෙතන ගන්න සුළු කිරීමක් කරගන්න කැපෙන ටික කපලා දාන්න. L ඝනයයි මේකයි කැපෙනවා. හරි. දැන් තියෙන t ඍණ 1 t ඍණ 1යි t ඍණ 2යි t ඍණ 3යි එකක් කැපිලා යනවා. ඉතුරු වෙන්නේ L වර්ගය විතරයි. හරි. පැහැදිලිද? හරි. ඒසි එතකොට මම කියන්නේ පළවෙනි එකේම දාලා බලන්න ඕනේ. එතකොට හම්බෙන එක තමයි ගන්න. පළවෙනි එකම උත්තරය ආවෙ හින්දා ඒක ගන්න පුළුවන්. අප ඩබල් චෙක් කරන්න පළවෙනි එකේම කරද්දී ඒක සුළු කිරීමක් කරදීලා ඒක ආවද දන්නේ නැහැ. ඩබල් චෙක් කරලා යන්න. එතකොට හරිද? පැහැදිලිනේ? ඊළඟට මම යන්නේ නැහැ පළවෙනි එකේම උත්තරය ආපු හින්දා
ඔයගොල්ලෝ ෂුවර් නැත්නම් ඩබල් චෙක් කරන්න. ඩබල් චෙක් කරලා ඒත් එන්නේ උත්තරේ නම් then you can keep it like that. So here what I am doing here, I know the equation, so I would like to because I don't get another way, so simply I can substitute all the dimension each term and get the final answer. So when I am substituting for the first one, I got the answer, so then I am taking that one as my answer, no need to calculate the other one. හරි. එතන මෙතන වර්ගමූලයක් තියෙනවා. අමුතු වර්ගමූලයක් තියෙනවා. so මේක L වර්ග වර්ගමූලයෙන් ascending L වෙලා ඉන්නේ. දිගේ සංයෝජක වෙන කොහොම? මේක වර්ගමූලයක් තියෙනවා. හරි. ඕකේ. පැහැදිලිද? ඊට අපි යමු ඊළඟ ගානට. මානසික සම්බන්ධයෙන් කරදී පහස් ප්‍රකාර සලකා බලන්න. මේක තියෙන පොඩි qualitative analysis එක. So I think English medium students, you can get the idea. Okay, so here what we are doing, we are just we have that equation. You can just try by substituting the substituting the values separately and get the requirement. So මානව වශයෙන් නිවැරදි රෝහණ සමීකරණය භෞතික විද්‍යාවට අනුව නිවැරදි යුතුයි එහෙම කියන්න බෑනේ. මානව වශයෙන් නිවැරදිව අපි දන්නේ නැහැ ඒකේ අංක සංඛ්‍යාත්මකකයක් තියෙනවනේ තියෙන්න පුළුවන්. අපි කියනවා නියත තියෙන්න පුළුවන් මාන නොමැති. එයාගේ සංඛ්‍යාත්මකය කියන අදහසක් නැහැ. එයාගේ සයින් එක ධන ඍණද කියලා අදහසක් නැහැ. ඒකින්ද අපිට එහෙම කියන්න බෑ මේ ගොඩක් වෙලාවට වඩදි. කියන්නේ නියතය ගැන අදහසක් නැති හින්දා මේක වඩදිනවා. මානව වශයෙන් නිවැරදිව රෝහණ සමීකරණ භෞතික විද්‍යාව අනිවාර්යයෙන්ම නිවැරදි කියලා කියන්න බෑ. භෞතික විද්‍යාව නිවැරදි රෝහණ සමීකරණ අනිවාර්යයෙන්ම මාන ඒක හරියි. භෞතික විද්‍යාවේ හරි ඕනම සමීකරණයක් මාන වශයෙන් ගත්තොත් ඒකේ මාන සමාන වෙන්න ඕන. අපි මාන වශයෙන් සමාන ඕන මේකක් භෞතික විද්‍යාවේ සමානයි කියලා කියන්න බෑ. මොකද නියත එහෙම ගැන අදහසක් අපිට මාන විශ්ලේෂණය හොයන්න බෑ. එකම මානසය ඔම්බෝස්ටර්ය කෙනෙක් ඉතුරු වීම අඩු කිරීම සිදු කළ හැකියි. එහෙම කරන්න බෑ. දැන් අපි ගත්ත සංඛ්‍යාතය සහ කෝණික පිළ එකතු කරන්න පුළුවන්. ඒ දෙන්නම් ගැලපෙන්නේ නැති දෙන්නේ. හැබැයි මාන සමානයි. ගැලපෙන්නේ දෙන්නේ. දැන් බලයේ මොකද අපි කියන්නේ බල ගූර්ණයේ ශක්තිය එකතු කරන්න පුළුවන්. බල ගූර්ණයේ ශක්තිය දෙන්නේ කිසිම සම්බන්ධයක් නැති එකකට නොගැලපෙන දෙන්නේ. හැබැයි සමානකමක් තියෙනවා ඩයිමන්ෂන්ස් වල. හැබැයි ඇත්තටම කරොත් දෙන පොඩි නොගැලපීමක් තියෙනවා. හරි. ඒතර නොගැලපෙන දේ එකතු කරන්න බෑ. හරි. උත්තරයත් එකතු කරන්න බෑ. ඒකට එහෙම සමාන වූ පවණීම එකතු කරන්න බෑ. නම් උත්තරය එකක් කර දෙනවා. එහෙනම් B පමණි. So English medium students, so you can say here any equation that is dimensionally correct must also be physically correct. You can't say like that because there might be some dimensionless constant. We can't find that when using dimensional analysis, and we can't find out the sign of that one plus or minus. So we don't know whether it is correct or not. But if you have any physically correct equation, then dimension should be correct. That one is 100% correct. හරි කියලා දන්න එක අනිවාර්යයෙන්ම dimensionally හරියනවා. So any two physical quantities with the same dimension can be added or subtracted from each other. You can't. Most of the time, if those types, I mean, if the types of the physical quantities, type means force, velocity. Likewise, if the type is also equal, dimension equal, type also equal, then you can subtract or add simply. හරි. තේරෙනවද සීන් එක? එතකොට මං කියන්නේ as example, you can't get moment of force or torque and energy. You can't add those two, frequency and angular velocity. You can't add those two, so two different properties. So likewise, we can't. So the answer is only B. දාසයට 2. හරි. දාසයට 2. ඊළඟ ආත්‍ය ආකාරයේ දෙන ඕකේ මේ සමීකරණ දීලා තියෙනවනේ. මේ හැම වෙලේම තමයි මාන වණුවේ. ඊට බලන්න මේ ටක් ගාලා උත්තර කරගන්න. ඒතර f වර්ග මම වර්ග කර සමීකරණය වර්ග කරන මුල දෙපැත්තම බෙදීම 4යි l වර්ග වැඩි කියන t බෙදීම m. මම m උත්තර ගන්නවා. m උත්තර ගත්තාම මට එනවා t බෙදීම 4යි l වර්ග f වර්ග කියලා. දැන් ඔයාලට පුළුවන් මාන ලියා ගන්න. m වල සිම්පල් වල මාන සමානයි t කියන ආතතියක් කියලා කියනවා. හරි. t කියන්නේ ආතතියක් කියලා කියනවා. එහෙනම් ආතතිය කියන්නේ බලයක්. ඒතර ml t ඍණ 2 බෙදීම. ඒතර 4 කියන්නේ නියත එකඩක් නේ. l වර්ග කියන්නේ දිගක් නැත l වර්ග. f කියන්නේ සංඛ්‍යාතය. හරි. සංඛ්‍යාතය කියන්නේ t ඍණ 1 t ඍණ 1 වර්ග කියන්නේ t ඍණ 2. හරි. එහෙනම් මට තේරෙනවා මෙතන කැපිලා යනවා මෙන්න මේ t ඍණ 2යි t ඍණ 2යි. ඒතර m එකයි මෙතන එක m එක l එක කැපිලා යනවා. l එකක්. ඒතර ඉතුරු වෙන්නේ අන්තිම m බෙදීම l. ඒ කියන්නේ ml ඍණ 1.
ඔය දන්නවා මේක තව ඉස්සරහට ඉගෙන ගන්න මේ සමීකරණ අපි පාවිච්චි කරනවා. මේ m කියලා කියන්නේ mass per unit length. ඒක දිග ස්කන්ධය. ඒක හරිද? මේ ඩයිමෙන්ෂනල් උත්තරේ ගන්න පුළුවන්. හරි. ඒතර m L එක t බිඳුව තමයි එන්නේ උත්තරේ 5. t වල එක බිඳුවයි. හරි. So here we know the equation for the frequency. What we can do, we can just take the square and remove the square root term and for some finally subject the m. Then now we have the equation. Then write down the dimension. Tension is nothing but a force. L squared is the length. F is the frequency. Write down the dimension and get the answer. එක්තරා ද්‍රව්‍ය ඝනත්වය දීලා තියෙනවා rho y pascal a ප්‍රස්ථාර නිර්මාණය කරනවලු මේ ප්‍රස්ථාරයේ වර්ගඵලය නිරූපණය බවට සමාන ඕකේ ඔය දන්නවා මාර්ගඵලයෙන් ඇති වෙන වක්‍රේ වතු රාශියක් තියෙනවා නම් ඒ දෙක ලබා ගන්න පුළුවන් ඇක්සිස් දෙක ගුණ කරලා. ඒතර y ඇක්සිස් එකෙන් තියෙන මොකද්ද? ඝනත්වය. x ඇක්සිස් එකෙන් තියෙන මොකද්ද? හරස්කර වර්ගඵලය. ඔයාලට මේකේ ඕනම අපි ඉස්සරහට ඉගෙන ගන්නවා හරි. දැන් උදාහරණයක් විදිහට vt ප්‍රස්ථාරය කියලා ඉගෙන ගන්නවා. ප්‍රවේගකාල වක්‍ර. ඔලවල් කාලේ තියෙන ගන්න vt කාල ප්‍රස්ථාරයක ඇක්සිස් දෙක ගුණ කරාම ප්‍රවේගය වැඩි කිරීම කාලේ ප්‍රවේගය කිරීම කාලය කියන්නේ විස්ථාපනය. හරි ඒ කියන්නේ ඇක්සිස් දෙක ගුණ කරාම අපිට හම්බෙන විස්ථාපනය. ඒ කියන්නේ ඒ vt ප්‍රස්ථාරයේ වර්ගඵලයෙන් හම්බෙන විස්ථාපනය. So when you take graphical method, if you want to identify the property that we can identify using the area, what we can do, multiply just the axis. So when you take vt graph, just multiply the axis v into t, that means a displacement actually s. So actually in vt graph, area under the curve gives a displacement. Okay, so get the concept, and here rho into a, you are getting in this case the area under the curve represent, or you can multiply the axis, then rho a. Hi. So then එයාට සමාන මොකක්ද අපි rho කියලා කියන්නේ ඝනත්වය කියන්නේ ස්කන්ධය වෙදීම පරිමාව වැඩි කිරීම L වර්ගයෙන් අවසානයේදී m L ඍණ 1 කියලානේ. ඒ කියන්නේ m බෙදීම L. ඒතර mass per unit length එක තමයි එන්නේ ඒක දිගේ ස්කන්ධය නේ. මේක තමයි ඉස්සෙල්ලද අපි කිව්වේ. ඒ මෙන්න මේ simple m කියන්නේ ඒක දිගේ ස්කන්ධයම තමයි මේ ඉස්සරහට ඒ සමීකරණය ගන්න උඩ තේරෙයි. ඒතර උත්තරේ එන්න ඕන 4. හරි. උත්තරේ එන්න ඕන 4. ඒක අපි තේරුම් ගන්න ඕන. So we can identify that one very easily. So rho a, I can write rho density, mass or volume, and cross section area. Then finally you can get the answer. හරි අද උත්තරේ 4. ඉතින් දාන්න මේගොල්ලෝ සාමාන්‍ය මූලික මානව සංකේත MLT හිතලා ගහලව ජීවිතන එක ඊට සමග F සහ V සහ T මාන විස්තර කරනවලු මේ මාන පදින ස්කන්ධය සහ කාර්ය සහ මාන පිළිවෙලින් කුමක් වේද ස්කන්ධය සහ කාර්යය ඒ ස්කන්ධය ගැන අපි කලින් හෙව්වනේ හරි මම ලියන්න පුළුවන් F සමාන MA කලින් මතක නම් අපි කලින් කරා ඕක F වල මම ලියන්න M D බෙදීම T එහෙම ලියන්න පුළුවන් M වල මාන FVT ඇසුරින් ලියනවා නම් F V ඍණ 1 වතාවක් T හරි එතකොට මම මාන වශයෙන්ම ලියනවා නම් මට එන්නේ F V T V ඍණ 1 T. එතකොට මේ අනිත් පැත්තට යන වැඩි කිරීම T බෙදීම V කියන්නේ V ඍණ 1. ඔන්න ස්කන්ධේ මාන. අපි යනවා කාර්ය මාන තහනවා කාර්ය මාන. එතකොට W සමානයි F වැඩි කිරීම S. මොන සමීකරණයක් තියෙනවා ඔයගොල්ලෝ කියන සමීකරණත් සම්බන්ධ වැඩි හුරුවක් නැති හින්දා මේ සමීකරණ ඉස්සරහා දීලා තිබ්බ ගන්න පටන් ගන්නකොට හරි කුයිස් එක පටන් ගන්න කලින් එතකොට එනවා කාර්ය කියන්නේ විස්ථාපනය වැඩි කිරීම බලය. එහෙනම් මට කියන්න පුළුවන් බලය හරි ඕකේ විස්ථාපනය දකින්න පුළුවන් ප්‍රවේගයේ වතාවක් කාලය කියලා. එහෙනම් W ලියන්න පුළුවන් බලය වැඩි කිරීම විස්ථාපනය කියන්නේ VT. හරි S සමාන UT කියලා අපි ඉගෙන ගන්න ඉස්සරහට. එහෙනම් මට එනවා කාර්ය මානනවා F වැඩි කිරීම V වැඩි කිරීම T. හරි එහෙනම් FV-1T and FVT ආන්සර් එක 2. ඕගොල්ලෝ මේ පොඩි සමීකරණ සම්බන්ධයෙන් තමයි ඕන වෙන්නේ. ඊට පස්සේ උත්තරය ගන්න පුළුවන්. හරි අති සරලයි. Okay, so what we can do here, if you know that F equals ma, then F equals mv means velocity over time. Then so you can subject m. Then it becomes mf v minus 1t. So here w work can be identified as force into displacement. Then displacement is equals vt. Then again we can write down the work
in terms of FET, so answer should be second one. 19ට උත්තරේ 2. 20 අයින්ස්ටයින් විද්‍යාව විසින් සොයාගන්න සාපේක්ෂවාද එක වස්තුවක චලිතයේ ස්කන්ධය m ඉනිසල් ස්කන්ධ m වලට සම්බන්ධ වස්තුවේ චලිතයේ v සහ ආලෝක වේගය cs වලින් ඉදිරිපත් කර ඇත. මෙහෙම සමීකරණ දීලා තිනවනේ. ශිෂ්‍යයන් සම්බන්ධ පහත වලින් සටහන් කර ඇත. Okay, the equation is given. So හරි. මෙහි ආලෝකයේ වේගී c ඇතුළත් කළ යුතු ආකාරය ශිෂ්‍යර අමතක වී ඇත. මෙම සම්බන්ධය c පද ඇතුළත නිරෝධ දක්වා. Okay. So there is a equation, but that equation is not completed. You need to add that c terms. How do we add that? හරි, අපිට මාන වශයෙන් මේක සමාන කරන්න තියෙන්නේ. So අපි දන්නවා මෙයාගේ හරි අර සම්බන්ධ ටික ගලපගෙන යමු. So අපි දන්නවා මෙයාගේ ගත්තොත් මාන වශයෙන් මේ සම්මීකරණය හරියන්න එපානේ. So if you take the first equation, first relationship, dimension of m equals m naught c square divided by square root of 1 minus v square. මෙහෙම ලියන්න බෑ. හරි. ඇයි ඒ? ඔයාලට වෙන මෙතන අඩු කිරීමක් ඇවිල්ලා තියෙනවා. එක ඍණ v වර්ගයක්. ඒතකොට එක ඍණ v වර්ගයක් වෙන්න බෑනේ. එතන එක ඍණ v වර්ගයක් තියෙනවා. එහෙම වෙන්න බෑ. ඒතකොට මෙයාගේ එක කියන්නේ නියතයක්, මෙතන තියෙන v වර්ග. v වර්ග කියන්නේ ප්‍රවේග වර්ගයක්. ඒතකොට මෙයාගේ එක කියන එකට ඩයිමෙන්ෂන් නැහැ. හැබැයි v කියන ඩයිමෙන්ෂන් තියෙනවා. ඒතකොට ඩයිමෙන්ෂන් සමාන නැතිනේ එකතු කරලා අඩු කරන්න බෑ. ඩයිමෙන්ෂන් සමාන දෙන එක. සමාන කියන්නේ මෙයා ඩයිමෙන්ෂන් එකක් නැහැ. එහෙම වෙන්න බෑ. මේ සමීකරණය වැරදි ඇත්තටම. උඩත් අපි තේරෙනවා හරි කොහොමද මෙතනින්ම තේරෙනවා මේක වැරදිනවා. උත්තරේ මේක වෙන්න බෑ. මේක වැරදි. හරි. මෙතන කොහොමද වැරදි? වැරද්ද හදන්න කියලා කියන්නේ. මෙන්න මේ සම්බන්ධ නම් හරි. බලන්න. c කියන්නේ ප්‍රවේගයක්. ආලෝක වේගය. v කියන්නේ ප්‍රවේගයක්. මෙන්න මේ සම්බන්ධ නම් හරි. බැලුවට තේරෙනවා උඩ m හැබැයි පොඩි අවුලක් තියෙනවානේ. ඒත් මේ මෙතන සම්බන්ධය හරි. මේ වර්ගමූලය තුල සම්බන්ධය හරි. එකතු කිරීමක් අඩු කිරීමක් තියෙන හැබැයි ඒත් මුළු ප්‍රකාශනය වශයෙන් ගත්තොත් ඒත් වැරද්දක් තියෙනවා. ඇයි ඒ? අපි දන්නවා මෙයාගේ ස්කන්ධයේ මාන එනවා දකුණු පැත්තේ, වම් පැත්තේ තියෙන ස්කන්ධයේ මාන විතරයිනේ. වම් පැත්තේ තියෙනවා ස්කන්ධ මාන විතරයි. එහෙනම් m not තියෙනවා හරිය. මෙතන යට තියෙනවා හැබැයි වර්ගමූල මෙතන c වර්ගයේ අපි කියමු ප්‍රවේගී වර්ගයේ එන්නේ ප්‍රවේගී වර්ග විතර තියෙන ප්‍රවේගී වර්ග විතර මාන වෙන්නේ lt ඍණ 1 වර්ගමූලය ගත්තත් ඒතර lt ඍණ ඒ කියන්නේ lt වර්ගමූල අස්සෙන් එළියටම lt ඍණ එකක් එනවා මෙහෙම. හරි. ඔයගොල්ලෝ තේරෙනවනේ c වර්ගය කියන්නේ l වර්ග t ඍණ 1 t ඍණ 2. ඒතර එතන තියෙන l වර්ග t ඍණ 2 එළියට වර්ගමූල අස්සෙන් ගත්තම lt ඍණ 1 වෙන්නේ. ඒතර මේක දෙපැත්ත මාන සමාන වෙන්නේ නැහැ නේ. ඇත්තට මේ ඔයගොල්ලෝ තේරෙනවනේ මෙතන අර c වර්ගයේ ඍණ v වර්ගය එකතු කරන්න අඩු කරන්න පුළුවන් විදිහ හැදුනට මුළු ප්‍රකාශනයක් විතර ගත්තම දෙපැත්ත මාන සමාන නැහැ වම් පැත්ත දකුණු පැත්ත. මෙතන අර බෙදීම ප්‍රවේගයක් ඉතුරුලා තියෙනවා. හැබැයි මෙන්න මේක නම් කොහොම සමානද? ඉතින් c විතරයි මෙතන v වර්ගයක් තියෙනවා. කොහොමද අපිට මෙතන වර්ධින්නේ? පළවෙනි එක වගේ තමයි. පළවෙනි එක තියෙන්නේ. මේක නම් හරි වර්ගමූල ඇතුලේ තියෙන එක හරි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ සම්පූර්ණ වම් පැත්තේ දකුණු පැත්තේ පදේ වම් පැත්තත් එක්ක මැච් වෙන්නේ නැහැ. හරිද? මේක බලන්න හතරවෙනි එකේ මෙතන බෙදීමක් තියෙන v වර්ග බෙදීම c වර්ග. එහෙනම් අපි දන්නවා ඒක ඩයිමෙන්ෂන් කැපිලා යනවානේ. මෙයාගේ තියෙන වේගය මෙතන තියෙන වේගය කැපිලා ගිහිල්ලා අන්තිමට මෙතන ඩයිමෙන්ෂන් ලෙස් වෙනවා. මොකද v බෙදීම v කියන්නේ එතකොට v වර්ග බෙදීම c වර්ග කියන්නේ එතකොට l තියෙන l වර්ග තියෙන දෙක l වර්ග තියෙන කැපිලා ගිහිල්ලා අන්තිමට මෙතන එක එන්නේ. ඒක ඩයිමෙන්ෂන් ලෙස් ප්‍රොපර්ටි එක මෙතන ඉන්නේ. මෙතන ඩයිමෙන්ෂන් ලෙස්. එතන හැබැයි මෙන්න මේ අමුතු කෙනෙක් දාගෙන c කියලා උඩට. යටපදයේ ඩයිමෙන්ෂන් නැහැ. වර්ගමූලය ඇස්සේ. ඒතර මාන නැහැ. හැබැයි m සමානයි m not විතරයි තියෙන්න ඕන. තව c එකක් තියෙන්න බෑ. ඒතර ආපු ඩයිමෙන්ෂන් සමාන නැති වෙනවා. මාන සමාන නැති වෙනවා. එහෙනම් උත්තරේ එන්න ඕන 5නේ. 5 බලන්න. 5 යටපදේ b වර්ග වලින් c වර්ග තියෙන. ඒතකොට මේක කැපිලා ගිහලා මේක ඩයිමෙන්ෂන් මාන රහිත වෙනවා. මාන රහිත පදයක් එක අරින කියලා ලියන්න පුළුවන්. මොකද එක කියන්නේ මාන රහිතනේ. ඒතර උඩ තියෙන තුන ස්කන්ධය විතරයි. ඉතින් යටපදේ සම්පූර්ණ මාන රහිතයි. එහෙනම් උඩ පදේ මේකයි සමාන වෙන්න පුළුවන් වෙන උත්තරේ 5. තේරුම් ගන්න අදහස එතන එකතු කිරීමක් අඩු කිරීමක් විතර තියෙනවා නම් අනිවාර්යෙන් එදිනේ මාන සමාන වෙන්න ඕන. සමාන ලකුණෙන් සහ ඍණ ලකුණෙන් දෙපැත්තේම මාන සමාන වෙන්න ඕනේ. හැබැයි ඒ ප්‍රශ්නයක් තියෙනවා මේ වගේ ගානකදී මේ දෙක මැච් වුණා හරි ඒත් වර්ගමූලයෙන් සුළු වෙලා අන්තිමට කෙනෙක් එනවනේ. ඒතර එයාත් එක්ක මුළු දකුණු පැත්තයි වම් පැත්තයි සම්බන්ධ කරොත් මේ පැත්තේ තියෙන m විතරයි මේ පැත්තේ තනියෙන් m විතරයි තියෙන්නේ. මේක මෙහෙම තියලා හරියන්නේ නැහැ. මේ පැත්තේ m විතරයි මේ පැත්තේ තනියෙන් m විතරයි තියෙන්නේ. මේ කොහොමද වැරදි? මෙතන තියෙන්නත් ඕන ඒ වගේ කතන්දරයක්.
පල්ලෙහා සීන් එක හරි. දැන් මෙතන තියෙනුනේ m not m විතරයි. මේ පැත්තේ m විතරනේ. මෙහෙම උත්තරයක් දෙන්නේ මේ පහ. So I think in explanation you can get the answer now. So here the given equation is given. What we need to do, you need to fix that. So how do you fix? So here when there is subtraction or addition, you definitely the dimension should be equal. So here 1 minus v squared is not correct. 1 minus v squared is not correct because this is dimensionless. This is v squared. It's not, you can't write like that. Here this is correct. Inside the square root term, this is correct. But the problem is if you take as a term, m naught, this is the left hand side there is only m, right hand side also is there should be m. But when you solve this one, you can see there is a velocity term comes here. That means the right hand side and left hand side dimension are not the dimensions are not equal. Here again c minus v squared is incorrect because you can't take the dimension here. Here the dimension is equals v squared or c squared, dimension cancel out, become dimensionless. So then you can take difference between this dimensionless property one, but still left hand side and the right hand side there, this c should not be there. Okay, this is mass, this velocity should not be there. The velocity. So here we can say this is the correct one. This is mass, this one dimensionless cancel out. So answer should be fifth one. Okay. මම හිතන උත්තරේ තේරෙන්නේ නැති කියලා. හරි. හරි ලේසිනේ. ඉස්සෙන් ඉස්සෙම ගන්න පුළුවන්. ඉස්සෙන් ඉස්සෙම ගන්න පුළුවන්. හොඳයි. එහෙනම් මම ඉතින් ඒ සම්බන්ධ රිවිව් එක ඉවර කරන්න. ඔයගොල්ලෝ ඊළඟ රිවිව් එක දැන් බලන්න පුළුවන්. ඒක පටන් ගන්න. ඊළඟ ප්‍රේපරේට ලෑස්ති වෙලා හොඳට ලකුණු ගන්න පුරුදු වෙන්න. හරි. එහෙනම් ඔයගොල්ලන්ගේ ඉස්සෙන් ඉස්සෙම ගත්තු ජයග්‍රාහකයන්ට සුවපත් වෙනවා. ඒ වගේම ඉස්සරහට වැඩ ටික හොඳට කරන් යන්න. AI පාවිච්චි කරලා මේව කරන්න යන්න එපා බේක විශ්ලේෂක. එතකොට තේරුමක් නෑ මම අදහස් කරන්නේ මේක අපි දෙන්නේ ඕගොල්ලන්ගේ හොඳට ඕගොල්ලන්ගේ හිතන ශක්තිය, මතක ශක්තිය, විශේෂයෙන්ම thinking ability එක වගේ හිතන කුරුව වැඩි කරන්න තමයි අපේ මූලික පරමාර්ථය. ඒතකොට මේවා තනියෙන් හිතලා මේවා තනියෙන් ගොඩනගලා ලකුණු වඩන් එනවනම් තමයි ඕගොල්ලන්ගේ අනාගතයේ සාර්ථක වෙන්නේ. නැත්නම් අපි කියනවා ඉස්සරහට දැන් අපේ මේන් එක්සෑම් තියෙනවා. ඊළඟට තව නවෝ දිනකින් අපි පටන් ගන්නවා මාසෙට පේපර්ස් දෙක ගාන ලියවන්න පුළුවන්. හරි. එතකොට ඒ වැඩ කටයුතු වලදී ඔයගොල්ලෝ පන්ති ඇවිල්ලා තමයි ලියන්න පුළුවන්. ඔන්ලයින් chance එකක් හම්බෙයි. ෆිසිකල් එක්සෑම් සෙන්ටර්ස් වල ලියන්න පුළුවන්. ඒතකොට ඒ දෙලි මොලේ දියුණුවලා තියෙන ඕන මොකද ඔයගොල්ලෝ ඔලවල් වලින් ඒ වලට එද්දී කටපාඩම් මානසිකත්වය තමයි තාම ගොඩනැගිලා තියෙන්නේ. ඒ කියන්නේ ඔලවලදී සාමාන්‍යයෙන් ලොකුට හිතන්න දෙයක් නැති වුණත් ලකුණු ගන්න පුළුවන්. විභාග කලින් දවසේ උනත් පාඩම් කරලා ඒක හින්දා අර ඒ වලදී එහෙම බෑ. හරි. ඒ වලදී එහෙම බෑ. මුලින්දම වැඩ කරන්න ඕන. හොඳට ගණන් හදලා ඔලුව දිනු කරලා මොලේ දිනු කරන්න ඕන. මේ මොලේ දිනු කරන වැඩතරහනක් තමයි මේ. මුගින හොඳට හිතලා වැඩ කරන්න. එහෙනම් අපි හම්බෙමු. හරි. අනුරාධපුරේ කියනවා දිල්ලන විතර ඉවර කරන්න.